Right. Good evening. Right. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. මං හිතන්නේ මම දැන් මාව ක්ලියර්ලි හෙන්න ඕන. Right. හරි. ඉතින් මගේ නම බිනු රසස් මම තමයි පාඨමාලාව මෙහෙවන්නේ. ඉතින් අද දවසේ අද ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මුල් ටයිම් එකේ ඔයාලට අන්මියුට් කරන්න හැකියාව නැහැ. හැබැයි අද සෙෂන් එක අවසානයේදී ඔයාලට අන්මියුට් කරන්න ටයිම් එකක් තියෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න මම ටයිම් එකක් දෙනවා. ඒ වගේම ලබන සතියේ ඉඳන් අපේ සෙෂන් එක යද්දී ඔයාලට chance එක තියෙනවා අන්මියුට් කරලා ප්‍රශ්නයක් අහන්න. මේක ඉන්ටරැක්ටිව් විදියට යන සෙෂන්ස් ටිකක්. ඉතින් ඉතින් හැමෝම නැවත වතාවක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ පාඨමාලාව විශේෂයෙන් හදලා තියෙන්නේ බිස්නස් එකක් කරන අයට එහෙම නැත්නම් බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්න අයට කොහොමද තමන්ගේ බිස්නස් එක Facebook කරා සාර්ථක කරගන්න කියන දේ ගැන. ඉතින් අද දවසේ මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා කෝස් එකේ මොනවද උගන්වන්නේ සහ මේ Facebook මාකටිං සම්බන්ධව ඔයාලට පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉතින් මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි දැන් මේක කරගෙන යද්දී දැන් මේ ක්ලාස් එකට මේ කෝස් එකට ජොයින් වෙනවා එක එක ලෙවල්ස් වල කට්ටිය. කියන්නේ එක එක ಜಾති බිස්නස් කරන කට්ටිය, එක එක ලෙවල් වල නොලෙජ් තියෙන කට්ටිය, රයිට් එක එක එක්ස්පෙක්ටේෂන් එක එක අයට තියෙනවා. ඉතින් මේකෙදී මේ ලයිව් සෙෂන්ස් වලට ඔයාලා සම්බන්ධ වෙනවට අමතරව ඔයාලට පුළුවන් මාව පර්සනලි කන්ටැක්ට් කරගෙන ඔයාලගේ තියෙන ඉෂුස්, ඔයාලගේ තියෙන ප්‍රශ්න මගෙන් අහගන්න. ඒ සපෝට් එක කෝස් එකෙන් පස්සෙත් ඕන වෙලාවක තියෙනවා. අවුරුද්දකට පස්සේ වුණත් ඔයාලට මොනවා හරි ඉෂුව එකක් ආවොත් මාත් එක්ක කතා කරලා සෝට් අවුට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ දැන් අපි මම ස්ක්‍රීන් ෂෙයා කරලා අද දේවල් ටිකක් කතා කරනවා. ඊට අමතරව ඔයාලට මොනවා හරි තියෙනවා නම් මම අර්ක විදිහට මාව ඔයාලා කන්ටැක්ට් කරගන්න හැකියාව තියෙනවා. රයිට්. ඉතින් මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. රයිට්. රයිට්. ඕකේ. හරි. ඉතින් තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් මේ පාඨමාලාව මම අර කිව්ව විදිහට මේක හදලා තියෙන්නේ Facebook කරා කොහොමද තමන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්නේ නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්නේ කියන දේ ගැන. එතකොට දැන් මේ සමහර කට්ටියක එක එක එක්ස්පෙක්ටේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට Facebook කරා බිස්නස් එකක් කරනවා කිව්වට පස්සේ සමහරු එක්ස්පෙක්ට් කරනවා මුල ඉඳන්. ඒ කියන්නේ කොහොමද ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ. දැන් සමහරු ඉන්නෝ තමන් බිස්නස් එකක් ස්ටාර්ට් කරලා නැහැ. රයිට්. තමන්ට බිස්නස් එක ස්ටාර්ට් කරන්න ඕන. එතකොට ඒ Facebook කරා දේවල් සෙල් කරන්න යද්දි කොහොමද ප්‍රොඩක්ට් එකක් හොයාගන්නේ? ඒ විකුණන්න මොන වගේද බිස්නස් එකක් පටන් ගන්න තමන් තෝරගන්නේ? ඒ වගේ දේවල් රයිට්. ඒකම කාට හරි ඉෂුව එකක් තියෙනවා නම් මොකක්ද මං ස්ටාර්ට් කරන්න මොන වගේ දෙයක්ද කොහොමද ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ? ප්‍රොඩක්ට් සප්ලයර්ස්ලා හොයාගන්නේ? අන්න ඒ වගේ කාට හරි දේවල් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මට පර්සනලි කතා කරන්න. එතකොට මට පර්සනලි මැසේජ් එකක් දාන්න. මම ගෲප් එකේ මගේ නම්බර් එක මම දානවා. ඒතර මට පර්සනලි ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් එක ඔයාලගේ තියෙන කැපිටල් එක මේ දේවල් බලලා ඔයාලා අලුතෙන් ස්ටාර්ට් කරනවා නම් ඒවට අදාළ ගයිඩන්ස් එක මට දෙන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ ක්ලාස් එකේදී කෝස් එකේදී මම කතා කරන්නේ දැනට පටන්ගෙන ඉන්න නැත්නම් බිස්නස් අයිඩියා එකක් තියෙන කෙනෙක්ට කොහොමද මේක ග්‍රෝ කරගන්න කියන දේ. ඉතින් ඊට අමතරව තව දේවල් තියෙනවා Facebook කරා කරන්න පුළුවන්. සමහරට ඔයාලත් දන්නවා ඇති. මේ ළඟදී ලංකාවට chance එක ලැබුණා Facebook monetization. ඒ කියන්නේ Facebook එකේ content publish කරලා ඒ publish කරන ඒවා හරහා earn කරන්න පුළුවන්.
ඉතින් ඒවත් ඒ පැත්ත ගැනත් කාට හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මට කතා කරලා අහගන්න පුළුවන්. ඒ ගයිඩන්ස් එක මට දෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ ලයිව් ක්ලාසස් වලදී මම ස්පෙෂලි කතා කරන්නේ මම අර කිව් විදියට බිස්නස් එකක් කරන කෙනෙක්ට දැනට පටන් ගන්න ඉන්න කෙනෙක්ට කොහොමද මේකේ කරගෙන යන්නේ කියන දේවල් right. ඉතින් කෝස් කන්ටෙන්ට් එක ගැන මම බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. අපේ සෙෂන්ස් 6ක් තියෙනවා. ඒ සෙෂන්ස් 6 දැන් අද දවසේ අපි කතා කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ටු Facebook marketing කියන දේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ කතා කරනවා දෙවෙනි දවසේ වෙද්දී Facebook marketing strategies කියන දේ. ඒ කියන්නේ Facebook marketing strategies කියන්නේ අපි ඇත්තටම ගොඩක් කට්ටිය Facebook marketing කරනවා කියලා Facebook කරා business එකක් කරනවා කියලා ගොඩක් වෙලා නිකන් කරන්නම් වාලේ කරන්නේ. එහෙම නෙවෙයි. මේක හරියට පිළිවෙලකට ප්ලෑන් එකක් ඇතුව කරන්නේ කොහොමද කියන දේ ගැන අපි ස්පෙෂලි කතා කරමු. දැන් අදත් මම ඒ ගැන බේසික් අයිඩියාස් ටිකක් ඔයගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ Facebook pages and groups කියන්නේ Facebook එකේ pages groups ඒ විතරක් නෙවෙයි තව accounts වලින් අපිට දේවල් කරන්න පුළුවන්. ඒවා ගැන මම වෙනම ස්ක්‍රීන් ෂෙයා කරලා ඔයාලත් එක්ක කතා කරනවා. සහ Facebook ඇල්ගොරිතම් එක කියන්නේ Facebook එක වැඩ කරන විදිය සහ විශේෂයෙන්ම content creation කියන part එක ඊළඟ දවසේ කතා කරනවා. මේක තමයි වැදගත්ම part එක. මොකද මේ content create කරන විදිය Facebook එකට. මොකද අපිට සාමාන්‍යයෙන් content create කරනවා කියලා ඒ කියන්නේ අපි design කරන විදිය එහෙම නැත්නම් edit කරන විදිය ගැන නෙවෙයි. content එකක් හදද්දී මොනවද හිතන්න ඕනේ image එකක් හදද්දී එහෙම නැත්නම් ad එකක් හදද්දී වීඩියෝ එකක් හදද්දී Facebook එකට publish කරන්න හදද්දී මොනවද ඔයාලා හිතන්න ඕනේ කියන දේ ගැන කතා කරනවා. සහ ඊට පස්සේ අවසානයේදී අපි business portfolios business account කියන දේ සහ ads manager සහ අවසානයේ ඇඩ්ස් ගැන අපි ගොඩක් කතා කරනවා. මොකද ගොඩක් දැනට සාමාන්‍ය නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙන පාර්ට් එක තමයි මේ කොහොමද හරියට ඇඩ්ස් රන් කරන්නේ කරන්නම් වාල් නෙවෙයි. ඒකත් හොඳ රිසල්ට් එකක් ගන්න ගොඩක් සල්ලි නාස්ති වෙන්නේ නැති වෙන්න හොඳ රිසල්ට් එකක් එන සේල්ස් එන්න කොහොමද ඇඩ්ස් රන් කරන්නේ සහ ඊට අදාළ දේවල් ඉගෙන ගන්න ඔයාලට chance එක ලැබෙනවා අන්තිම දවස් ටික වෙද්දී. ඉතින් අද දවසෙත් මම මේ ඇඩ්ස් ගැන දේවල් ටිකක් කතා කරන concepts එකක් ඉස්සරහට යද්දී ඔයාලට මේ knowledge එක මේ course එක අවසන් වෙද්දී Facebook මාර්කටිං සම්බන්ධව ඔයාලට බිස්නස් එකක් කරත් දැනගන්න අවශ්‍ය දේවල් මම කෝස් එක ඇතුලේ කතා කරනවා. ඉතින් ඒකෙදිත් සමහර දේවල් තියෙනවා. මම කෝස් එක කරගෙන යද්දී සමහර පාර්ට් මම ගොඩාක් ඇඩ්වාන්ස් කතා කරන්නේ නැහැ. හැබැයි මම කියන මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම පාර්ට් එකක් ඔයාලට හිතුනොත් නම් මෙන්න මේ පාර්ට් එක ගැන මම ස්පෙෂලි දැනගන්න ඕන. ඔයාලට ක්ලාස් එකෙන් පස්සේ මම ප්‍රශ්න අහන්න ටයිම් එකක් දුන්නා. ඒ වෙලාවේදී මට ලයිව් ඕන කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට වෙනම කතා කරාට පස්සේ මම ඒ ගයිඩන්ස් එක දෙනවා. හරි. ඉතින් මම අද Facebook ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ Facebook මාකටිං ගැන. ඉතින් අද ටිකක් වැදගත් දේවල් ටිකක් කතා කරනවා. ඉතින් මුලින්ම මේ දැන් මේ Facebook මාකටිං ගැන කිව්වොත් Facebook කියන දේ ගත්තොත් ඉතින් Facebook කියන්නේ ඇත්තටම ඔයාලා දන්නවා ඔයාලා Facebook use කරනවා. ඔයාලත් මේ කෝස් එකට සම්බන්ධ වුණේ Facebook එකේ ඇඩ් එකක් දැකලා. ඉතින් මේ Facebook කියන platform එක ගත්තට පස්සේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ platform එකක්. ඉතින් ඒක විතරක් නෙවෙයි තව දන්නවා ඔයාලා TikTok, Instagram තව X තියෙන ගොඩක් තියෙන social media platforms. හැබැයි Facebook කියන දේ ලංකාවේ ඇතුලේ ගොඩක්ම middle age කට්ටිය පැත්තට වෙදී. කියන්නේ ගොඩක්ම young generation එක නෙවෙයි සාමාන්‍යයෙන් මැදි වයසට වයසට යන කට්ටිය ඉන්න platform එකක්. ඒ වගේම ගොඩක්ම වැඩිම පිරිසක් ඉන්න platform එක තමයි Facebook. එතකොට ගොඩක්ම young generation එකේදී ගොඩක් Facebook එකට යනවා අඩුයි දැන්. ඒ trend එක තියෙන Instagram සහ TikTok පැත්තට. හැබැයි ඔයාලා business එකක් කරද්දී කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ Facebook වලට වඩා TikTok හොඳ වෙන්න පුළුවන්, Instagram හොඳ වෙන්න පුළුවන්. හැබැයි still තාම business මොකද buy කරන audience එකක් වැඩිපුරම ඉන්නේ Facebook ඇතුලේ. TikTok එකත් හොඳ platform එකක්. ඔයාලා දන්නවා Facebook Instagram දෙක එකට යන්නේ. ඉතින් අපි ads ගැන කතා කරද්දිත් Facebook මේ පාටමලා Facebook වුණාට ads run කරන part එකට එද්දී ඔයාලට Instagram එක ඇතුළෙත් ads run කරන එක ගැන idea එකක් කරනවා. ඉතින් Facebook කියන platform එක ගත්තොත් ලංකාව ඇතුලේ ඒකේ තියෙනවා ඒකේ ඉන්නවා 9.4 million plus potential audience එකක්. මේ potential audience එකක් කියන්නේ ඇත්තටම ads වලින් අපිට ළඟා වෙන්න පුළුවන් පිරිස. ඒ කියන්නේ Facebook එක ඇතුලේ අපිට ads run කරලා මිලියන් 9.4කට වැඩි පිරිසකට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා බේසික් දේවල් මම just idea එකක් දෙන්න ඕන නිසා මේ දේවල් ස්ලයිඩ්ස් වලට ඇඩ් කරේ. ඉතින් ඊළඟට ඔයාලා දැනගන්න ඕනේ ඇයි මේ Facebook කියන දේ මාකටිං වලට හොඳ වෙන්නේ. right? එතකොට අපිට ගොඩක් වෙන වෙන platforms දැන් ඔයාලා business කරන කෙනෙක් වශයෙන් ඔයාලට වෙන පැත්තක් ඉගෙන ගන්න තිබ්බ සමහරට Google Ads ඉගෙන ගන්න තිබ්බ සමහරට YouTube ඉගෙන ගන්න තිබ්බ සමහරලාට වෙන TikTok ඉගෙන ගන්න තිබ්බ. හැබැයි මේ business කරන කෙනෙක් වශයෙන් කොහොමද මේ තමන්ගේ business එකේ marketing කියන part එකට
Facebook වැදගත් වෙන්නේ කියන දේ ගත්තොත් පළවෙනිම දේ තමා Facebook offers precise targeting. Precise targeting කියන්නේ අපිට exactly යම් කිසි පිරිසක් target කරලා ads පෙන්වීමේ precise targeting කියන්නේ අපිට යම් කිසි විශේෂ පිරිසකට content පෙන්වීමේ හැකියාව Facebook ඇතුළේ තියෙනවා. ඔයාලා ඒක දන්නු සරල දෙයක්. ඒ කියන්නේ අපි දැන් TV ad එකක් දැම්මොත් ඒක ස්පෙෂල් විශේෂ පිරිසකට ටාගට් කරලා නෙවෙයි. හැබැයි අපිට Facebook එක ඇතුලේ අපිට ඕන නම් මෙන්න මේ වයසේ, මෙන්න මේ ඒජ් එකේ, මෙන්න මේ ලොකේෂන් එකේ, මෙන්න මේවට ඉන්ට්‍රස්ටඩ් අන්න ඒ විදියට වෙන වෙනම අපිට ඕඩියන්ස් තෝරලා අපිට ඇඩ්ස් පෙන්වීමේ හැකියාව දෙනවා. ඉතින් ඒක ගොඩක් ඩිජිටල් මාකටිං පැත්තටදී තියෙනවා. අපි වෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ගත්තත් ඒක තියෙනවා. ඉතින් වෙන නෝමල් අපි පෝස්ටර් එකක් ගැහුවොත්, බිල්බෝඩ් එකක් ගැහුවොත් නැත්නම් වෙන දේවල් කරනවට වඩා Facebook ඇතුලේ බෙනිෆිට් එක තියෙනවා. අනිත් එක has global coverage. Facebook ඇතුලේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ පුරාම අපිට කන්ටෙන්ට් යැපීමේ රීච් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඕන අපිට ඇමරිකාව, ජපානයේ, කොරියාව ඕන තැනකට ඇඩ්ස් රන් කිරීමේ හැකියාව තියෙනවා. ඇඩ්ස් විතරක් නෙවෙයි අපිට පේජ් හදලා ප්‍රොෆයිල්ස් හදලා කන්ටෙන්ට් රීච් කිරීමේ හැකියාව Facebook ඇතුළේ තියෙනවා. ඉතින් ඒකත් Facebook ඇතුළේ තියෙන වාසියක්. අපිට ලෝකෙ පුරාම තියෙන හැම රටකටම Facebook බ්ලොක් කරපු රටවල් තියෙනවා. ඒ රටවල් හැරෙන්න ගොඩක් රටවල් වලට අපිට මෙහි ඉඳන් ඕනම තැනක ඉඳන් ලෝකේ කන්ටෙන්ට් පබ්ලිෂ් කරන්න සහ රීච් කිරීමේ හැකියාව Facebook ඇතුළේ තියෙනවා. right? අනිත් වැදගත්ම විශේෂම වටිනම දෙයක් තමයි Facebook එකේ තියෙන මේ organic reach is possible. දැන් මෙන්න මේ පාර්ට් එකට එද්දී ඔයාලා විශේෂ දෙයක් තේරුම් ගන්න ඕනේ. මම මේක පැහැදිලි කරලා කියන්නම්. organic reach කියලා කියන්නේ ඇත්තටම සරලව කිව්වොත් ads run නොකර නොමිලේ free content කට්ටිය අතරට රීච් කිරීමේ හැකියාව Facebook එකේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්න සමහරලාට ගොඩක් කට්ටිය සමහරට page එකක් දැන්ට කරලා ඇති. සමහරට ඇති page එකක් හදා. right? ඒ page එකට content දාලා සල්ලි වියදම් කරන්නේ නැතුව අපි boost post කියලා හරි නැත්නම් ads manager කියලා ads run කරලා හරි එහෙම මුකුත් නොකර රීච් කිරීමේ හැකියාව Facebook එකේ තියෙනවා. හැබැයි මෙතෙන්දී ඔයාලා දෙයක් තේරුම් ගන්න ඕන. දැන් ඔයාලා ඇවිල්ලා මෙතෙන් Facebook එකේ මෙතෙන්දී ඔයාලා ඉන්නේ business owner කෙනෙක් වශයෙන්. business කරන කෙනෙක් වශයෙන්. ඔයාලා Facebook එක පැත්තෙන් හිතුවොත් Facebook කියන්නේ business එකක්. Facebook කියන්නේ Meta වල දන්න Meta කියන ආයතනය තමයි. Meta එක යටතේ තමයි Instagram, Facebook, WhatsApp වගේ channels තියෙන්නේ, softwares තියෙන්නේ, apps තියෙන්නේ. එයාලත් කරන්නේ business එක. ඒතර එයාලා සල්ලි හොයන්නේ කොහොමද? එයාලා සල්ලි හොයන්නේ එයාලගේ platforms ඇතුලේ business කරන අයට ads run කරන්න දීලා. ඒතර business කරන කට්ටිය Facebook ඇතුලේ ads වලට සල්ලි වියදම් කරේ නැත්නම් Facebook එකට Meta එකට සල්ලි හොයන්න බෑ. ඒතර ඔයාලා තමයි බිස්නස් කරන කට්ටිය. ඔයාලගේ අතේ තියෙන සල්ලි තියෙන්නේ. ඒතර ඔයාලා ඇඩ්ස් වලට සල්ලි වියදම් කරොත් තමයි Facebook එකට සල්ලි හොයන්න පුළුවන්. එයාලා බිස්නස් එකක් වශයෙන් ප්‍රොෆිටබල් වෙන්නේ. එතකොට ඔයාලා Facebook එක ඇතුලේ බිස්නස් කරන කෙනෙක් වශයෙන් තේරුණාට පස්සේ Facebook එකට මෙයාලා බිස්නස් කරන කෙනෙක්. මෙයා කරන්නේ බිස්නස් එකක්. එතකොට මේ ඕගනික් රීච් කියන දේ කියන්නේ සල්ලි ගෙවන්න නැතුව ඇඩ්ස් වලට වියදම් නොකර රීච් වෙන එක ගොඩාක්ම අඩු කරනවා Facebook එකේ. right? එතකොට ඔයාලට ෆුල් හැමතිස්සෙම කියන්නේ ඔයාලට එන්ගේජ්මන්ට් ඕන නම්, page likes ඕන නම්, reach එක ඕන නම්, message එන්න ඕන නම් ඔයාලට ads run කරන්න. ඒක තමයි Facebook එක කියන්නේ. right? Facebook එකේ උඩ සල්ලි හොයන්න පුළුවන්. ඔයාලා වියදම් කරන්න. හැබැයි මෙතන විශේෂ දෙයක් තියෙනවා. organic reach එක possible. කියන්නේ ads run නොකරත් ඔයාලට sales ගෙන්න ගන්න, message ගෙන්න ගන්න, reach එක ගෙන්න ගන්න පුළුවන්. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕන සාමාන්‍ය බිස්නස් එකක් කරන විදියට Facebook ඇතුලේ වැඩ කරොත් ඔයාලට මේ ඕගනික් රීච් එක මේ දේවල් එන්නේ නැහැ. හැබැයි ඒකට කරන්න ඕන ටෙක්නික්ස් ටිකක් තියෙනවා. ඒතර මම ඇත්තටම දැන් මම අද දෙන ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම ඉස්සරහට යද්දි මේක අපි ඊළඟ සෙෂන්ස් වලදී එකින් එකට කතා කරන මේ දේවල් ගැන. ඉතින් මේ අදත් මම දේවල් ටිකක් ඉස්සරහදී කතා කරන මේ ඕගනික් රීච් එක ගන්න. ඒ කියන්නේ ඇඩ්ස් රන් නොකර සල්ලි ගෙවන්න නැතුව රීච් එක ගන්න එක ගැන දේවල් ටිකක් ඔයාලා දැනගන්න එක වැදගත්. මොකද තනිකරම ඇඩ්ස් විතරක් නෙවෙයි. මොකද සමහර බිස්නස් තියෙනවා කිසිම ඇඩ්ස් රන් නොකර ඕගනිකලි හරි කන්ටෙන්ට් දාලා තමන්ගේ සේල්ස් ගෙන්න ගන්න. ඉතින් විශේෂයෙන්ම ඒක මම කන්ටෙන්ට් වෙනම දවසක මම කන්ටෙන්ට් ක්‍රියේෂන් ගැන කතා කරනවා. එතෙන්දිත් මම මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් එක කොහොමද ඕගනික් රීච් එක ගන්න කෙනෙක් ගැන කතා කරනවා. ඉතින් ඒ ටික කරගෙන යද්දි ඔයාලට තේරෙයි. ඉතින් Facebook එකේ තියෙන විශේෂ වාසියක් තමයි මේ ඕගනික් රීච් එක possible වීම. right? අනිත් දේවල් තමා allow integration with other marketing channels. ඔයාලා දන්නෝ Facebook එක අපිට වෙන
channels එක connect කරලා ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට ඕන website එකක් එක්ක connect කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ Facebook එකේ මොකක් හරි content එකක් දැකලා කෙනෙක්ට website එකට ගිහලා purchase කරන්න. ඒ විදිහට අපිට Facebook ඇතුළේ හදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි WhatsApp එකට connect වෙන්න වෙන අපේ තියෙන වෙන වෙන channels එක්ක connect වීමේ හැකියාව connect කිරීමේ හැකියාව Facebook ඇතුළේ තියෙනවා. ඉතින් මේවා basic දේවල් ටිකක්. ඉතින් මේක ගැන ඔයාලට තේරෙනවා. ඉතින් ඊළඟ දේ තමයි Facebook කියන දේ අපිට මොකටද යූස් කරන්න පුළුවන් කියන දේ. ඒතර විශේෂයෙන්ම පළක දෙයක් තමයි Facebook එක අපිට brand awareness එක හදන්න යූස් කරන්න පුළුවන්. brand awareness එක කියන්නේ සරලව ඔයාගේ business එක, ඔයාගේ brand එක ගැන කට්ටියව දැනුවත් කරන්න අපිට Facebook එක යූස් කරන්න පුළුවන්. කියන්නේ ඔයාගේ smart personal brand එකක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ shop එකක් වෙන්න පුළුවන්. තමන් කරන විශේෂ මොකක් හරි product or service එකක් ගැන වෙන්න පුළුවන්. ඒක කට්ටිය දැනුවත් කරන්න. එතකොට උදාහරණයක් වශයෙන් සමහර බිස්නස් තියෙනවා ඒ බිස්නස් ඔන්ලයින් සෙල් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්ලයින් ප්‍රොඩක්ට් or සර්විස් එකක් දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් තමන් ගෑරේජ් එකක් කරනවා කියලා. ඒතකොට ගෑරේජ් එකක් කරන කෙනෙක් එයාට Facebook ඇතුලේ මුකුත් සෙල් කරන්න දෙයක් නැහැ. හැබැයි එයාට පුළුවන් එයාගේ බිස්නස් එක Facebook ඇතුලේ කට්ටියට රීච් කරන්න. ඒ කියන්නේ ඒ පැත්තේ ඉන්න කට්ටිය මෙන්න මෙහෙම ගෑරේජ් එකක් තියෙනවා. මෙයාලා හොඳයි. මෙන්න මේ සර්විස් ඔෆර් කරනවා කියන දේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගැන දැනුවත් වීම අපිට Facebook කරා කරන්න පුළුවන්. right? ඒතර ඔයාගේ බිස්නස් එක සමහරවිට අලුත් බිස්නස් එකක් නම් සමහර කට්ටිය මේක ගැන දන්නේ නැත්නම් අපිට Facebook කරා මේ බ්‍රෑන්ඩ් අවයර්නස් එක ඔයාගේ බිස්නස් එක ගැන නැත්නම් පර්සනල් බ්‍රෑන්ඩ් එක ගැන හරි දැනුවත් වෙන්න අපිට Facebook කරා කරන්න පුළුවන්. ඊළඟට increase community engagement. ඒ කියන්නේ දැනට ඔයාලත් එක්ක community එකක් ඉන්නවා නම් දැන් උදාහරණයක් වශයෙන් අපි කොකාකෝලා වගේ ලොකු බ්‍රෑන්ඩ් එකක් ගමු. නැත්නම් ලංකාවේ මැන්චි, මැලිබන් වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් දැන් කොකාකෝලා බ්‍රෑන්ඩ් එක ඒක බ්‍රෑන්ඩ් අවයර්නස් එක තියෙනවා. ඒ කියන්නේ හැමෝම මේ බ්‍රෑන්ඩ් එක ගැන දන්නවා. මෙන්න මෙහෙම කොකාකෝලා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා. ඒ දේවල් Facebook ඇතුළේ හදන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක දන්න පිරිසක් ඉන්නවා. ඒතර අන්නේ දන්න පිරිස එන්ගේජ් කරලා තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේක නිතරම මතක් කරන්න මෙහෙම මෙහෙම දෙයක් තියෙනවා කියලා මතක් කරන්න. ඒ දේවල් වලට Facebook යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක්ම වැදගත්ම දේ ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පාර්ට් එක sales and lead generation. ඒ කියන්නේ විශේෂයෙන්ම Facebook කරහා අපිට තමන්ගේ බිස්නස් එකට අදාළ තමන් දෙන්න ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, සර්විස් එකක් වෙන්න පුළුවන්. sales එහෙම නැත්නම් leads කියන්නේ දැන් අපි software මොකක් හරි සර්විස් එකක් වගේ දෙනවා නම් මේකට interested කට්ටිය අපිට කතා කරලා විස්තර ගන්න එක නැත්නම් අපේ සර්විස් එක ගන්න එක ප්‍රොඩක්ට් එකක් නම් Facebook කරහා අපිට මැසේජ් කරලා හරි නැත්නම් අපේ ලීඩ් ඉන්ස්ටන්ට් ෆෝම් එකක් ෆිල් කරලා හරි අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා හරි අපේ ප්‍රොඩක්ට් බයි කරන ලෙවල් එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට Facebook යූස් කරන්න පුළුවන්. ඒ වගේම වෙබ් ට්‍රැෆික් එක ගෙන්න ගන්න අපිට වෙන මොකක් හරි අපේ වෙබ්සයිට් එකක් හරි අපේ වෙන channels තියෙනවා නම් ඒවට කට්ටිය ගෙන්න ගන්න ට්‍රැෆික් එක ගෙන්න ගන්න අපේ වෙන YouTube channel එකක් හරි වෙන දෙයක් තියෙනවා නම් ඒකට visitorsලා ගෙන්න ගන්න අපිට Facebook කියන දේ යූස් කරන්න පුළුවන්. right? මම මේවා ටිකක් පාස් කතා කරේ මේ බේසික් දේවල් ටිකක් Facebook සම්බන්ධව. right. ඉතින් මම ඊළඟට එනවා දැන් අද මම කිව්වා දැන් මම මේ සෙෂන් එකේ අපේ පාඨමාලාවේ ඊළඟ දවසේ මම කතා කරනවා Facebook marketing strategies කියන දේ. ඉතින් මම අද දවසේ අපි මේ එකින් එක කතා කරන දේවල් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් දීගෙන යන එක කරන්නේ. එතකොට ඊළඟට මම කතා කරන්න එනවා Facebook marketing strategy කියන දේ ගැන. මේ Facebook marketing strategy කියන්නේ සරලව කිව්වොත් ඔයාලා මෙන්න මෙහෙම හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර කරන්නම් වාලේ නැතුව හරි පිළිවෙලකට plan එකක් ඇතුව කොහොමද Facebook marketing කරන්න කියන දේ ගැන අදහසක් තමයි මම මෙතෙන්දි කතා කරන strategies කියලා. ඉතින් strategies ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම commonly use කරන strategy එකක් තමයි මම මේ දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. මම මේක advance ඉස්සරහට කතා කරනවා. right. එතකොට මෙතෙන්දී මේක ස්ට්‍රැටජි එකක් හදන විදියක්. මේකේ ස්ටෙප්ස් 5ක් තියෙනවා. set goals, research the target audience, research competitors, make infrastructure සහ make content plan, content calendar කියන දේ. right? ඒතර මේක සමහරවිට දැක්කහම නිකන් බේසික් ස්ටෙප්ස් 5ක් වගේ ඔයාලට පේන්න පුළුවන්. හැබැයි ඊට වඩා දෙයක් මෙන්න මෙතන තියෙනවා. right? ඒතර මේකේ පළවෙනි ස්ටෙප් එක මම briefly ඔයාලට explain කරන්නම්. පළවෙනි ලෙවල් එක කියලා කියන්නේ මේකේ set goals. set goals කියන්නේ ඉලක්කයක් හදාගන්න. ඒතර මෙතෙන්දී ඔයාලා තේරුම් ගන්න ඕන ඔයාලා බිස්නස් කරන කෙනෙක් වශයෙන් ඔයාලගේ බිස්නස් එක නේ ඔයාලා වෙන බිස්නස් එකකට ගිහිල්ලා බලුවා. අපි දැන් Facebook page එකකට වෙන බිස්නස් එකකට ගිහිල්ලා බැලුවට පස්සේ ඔයාලා මේ බිස්නස් එක ජජ් කරන දේවල් තියෙනවා. ඔයා ඒක දිහා බලලා ඒක ගැන ඩිසිෂන් එකක් ගන්න හිතන දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් හිතන්න ඔයාලා වෙන කෙනෙක්ගේ Facebook page එකට ගියාට පස්සේ අපි බලන එක දෙයක් තමයි ඒකේ තියෙන likes or followers ලා ගන්න. right? ඊට පස්සේ ඒකේ තියෙන content වල quality එක. right? ඒකේ මොනවද වැටලා තියෙන reviews.
ඒකේ මොන වගේ කන්ටෙන්ට් ලොකු ප්‍රමාණයක් පබ්ලිෂ් වෙලාද සහ ඒකේ කන්ටෙන්ට් පබ්ලිෂ් වෙලා තියෙනවා නම් ඒවට තියෙන රියැක්ෂන්ස් රයිට් ඒකේ තියෙන රිවිව්ස් ඊට පස්සේ එහෙම නැත්නම් ඒකේ තියෙන රියැක්ෂන්ස් කියන්නේ ඒකේ තියෙන කමෙන්ට්ස් නම් මොන වගේද වැටලා තියෙන්නේ. ඒත් මේ වගේ ජජ් කරන්න වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බැලුවාම බලන දේවල් තියෙනවා. ඒකට ඔයාගේ බිස්නස් එකටත් ඔයාගේ ඔයා කරන ඔයා නැත්නම් කරන්න ඉන්න බිස්නස් එකටත් මෙන්න මේ මං කිව්වා එකක් followers reviews engagement reaction මේ දේවල් ගැන ඉලක්කයක් තියෙනවා. ගොඩක් කට්ටියට තියෙන්නේ ඉලක්ක තියෙන්නේ සේල්ස් ගැන. සමහරට ගොඩක් කට්ටියට එහෙමත් නැහැ. තමන්ගේ සේල්ස් සම්බන්ධවත් ඉලක්කයක් නැහැ. Facebook මාකටිං කරනවා කියලා මම බිස්නස් එකක් කරනවා කියන ඉලක්කයක් නැහැ. ඒත් විශේෂයෙන්ම දැන් මම මෙන්න මේක මෙහෙම පැහැදිලි කරන මම කියවනේ බිස්නස් එකක් ජජ් කරන දේවල් තියෙනවා කියලා. ඒතකොට දැන් කෙනෙක් බිස්නස් පේජ් එකට ආවට පස්සේ එයා බලන මේකේ මේන්ලි මල්ල දැත්තා මේකේ ෆලෝවර්ස් ලයික්ස් කොච්චරක් තියෙනවද. ඒතර ඔය හිතන්න ඔයාගේ බිස්නස් පේජ් එක ඔයා පටන් ගන්න දැන් ඔයාට අවුරුදු 5ක් 6ක් විතර බිස්නස් එකක් කරලා තියෙනවා. ඔයාගේ පේජ් එකට ඇවිල්ලා බැලුවාම තාම තියෙන ලයික්ස් 300ක්. හැබැයි ඔයාගේ කම්පියුටර් වෙන කෙනෙක් අලුතෙන් පටන් ගෙන එයාගේ පේජ් එකේ තියෙන සමහරට ෆලෝවර්ස්ලා 10 15000 ලොකු ගාණක් ලක්ෂ ගාණක් තියෙනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා බැලුවට පස්සේ ඔයාගේ පේජ් එකයි කම්පියුටර්ගේ පේජ් එකයි එයාලා හිතනවා රයිට් මෙයාගේ තාම පොඩි ලයික්ස් ප්‍රමාණයක් තියෙන්නේ මෙයාලා මීට වඩා ටිකක් ඔය කම්පියුටර් ගැන හිතනවා මෙයාලා මීට වඩා හොඳට කරනවා මෙයාලට ලොකු බිස්නස් එකක් මෙයාලා සක්සස්ෆුල් මෙයාලට වඩා ඔයාලට වඩා හොඳයි කියලා අනිත් අය ගැන හිතනවා. ඉතින් එතකොට ඔයාලා බිස්නස් එකක් කරන කෙනෙක් වශයෙන් මම මේ දැන් මම අද මේ මොහොතේ මම අතර මේ දේවල් ගැන බ්‍රීෆ්ලි අදහසක් ඔයාලට දෙන්නේ. ඔයාලා ඉලක්ක හදාගන්න එක පැත්තක් ඔයාලගේ කොහොමද මේ ෆලෝවර්ස්ලා ලයික්ස්ලා වැඩි කරගන්න රයිට්. ඒක ඉබේ වෙන්නෙත් නෑ. දැන් මම අර දැන් ටිකට කලින් කිව්ව කතාවත් එක්ක Facebook එකෙන් ඔයාලගේ පේජ් එක බිස්නස් පේජ් එකක් කියලා Facebook එකේ දාන්නවා. එතකොට Facebook එකෙන් ඔයාගේ බිස්නස් පේජ් එකට ඉබේ ෆලෝවර්ස් වෙන්නේ නෑ. සමහරවිට ඔයාලා දැකලා ඇති ප්‍රසිද්ධ වෙන වෙන මීම් පේජස් එක එක විහිළු වීඩියෝස් දාන එක එක ෆනි කන්ටෙන්ට් ඕවා දාන පේජස් වල ගොඩාක් ෆලෝවර්ස්ලා ඉන්න ලයික්ස් තියෙනවා රයිට්. එහෙම ඔයාලගේ බිස්නස් පේජ් එකට එන්නේ නෑ රයිට්. හැබැයි ඔයාලා ඉලක්කයක් තියෙනවා රයිට්. මම මාසෙකට ලයික්ස් 100ක් වැඩි කරගන්නවා. එතකොට සමහරවිට අවුරුද්දක් ගියත් ලයික්ස් 1200. පුරන්නේ වගේ එක පැත්තක් මම කියන්නේ ෆලෝවර්ස්ලා ගැන ඔයාලට ඉලක්කයක් හදාගන්න. දැන් මම මේ හදන විදිය සහ ඒව ගැන මම ඉස්සරහට කතා කරනවා. මම මේ අද බ්‍රීෆ් එකක් දෙන්නේ. ඊළඟට සමහරට රිවිව්ස් ඔයාලගේ පේජ් එකට ආවට පස්සේ කට්ටිය ජජ් කරලා බලන මොනවද මේකේ තියෙන රිවිව්ස් මේකේ හොඳ රිවිව්ස්ද තියෙන බෑඩ් රිවිව්ස්ද තියෙන්නේ. එතකොට රිවිව්ස් කියන දේත් ඉබේ වැටෙන්නේ නැහැ රයිට්. ඔයාලා සමහරට ඇඩ්ස් රන් කරන එක එක දේවල් කරන ප්‍රොඩක්ට් සෙල් කරන මොන දේ කරත් රිවිව්ස් කියන දේත් ඉබේ වැටෙන්නේ නැහැ. ඒතර ඔයාට ඉලක්කයක් තියෙනවනේ මම මගේ පේජ් එකට මෙන්න මෙහෙම රිවිව්ස් දාගන්නවා. රයිට්. රිවිව්ස් දාන එක සමහරලාට මගේ පේජ් එකට රිවිව්ස් දාන්න ඕන කියලා මොකද කරන්නේ? දැන් මතක් වෙනවා රිවිව්ස් ටිකක් දාගන්න ඕන කියලා යාළුවෝ ටිකට කියන පේජ් එකට රෙකමෙන්ඩඩ් කියලා රිවිව්ස් ටිකක් දාන්න. ඒතර ඇවිල්ලා බලන කෙනාටත් පේනවා මේකේ තියෙන මේ එකම දවසේ එකම කට්ටියක් ඇවිල්ලා දාපු රිවිව්ස් ටිකක්. එහෙම නෙවෙයි ඔයාලට ඉලක්කයක් හදාගත්තොත් මම සතියකට සතියකට රිවිව් එකක්වත් දාගන්න. ඒතර මාසෙකට රිවිව්ස් 4ක්. right? ඒකෙත් ඔයාලා කස්ටමර් කෙනෙක්ට කියලා නැත්නම් ඔයා දන්න කෙනෙක්ට කියලා හරි මේකේ පේජ් එක මැනේජ් කරගෙන යද්දී ඔයාලට ඉලක්ක තියෙන්න ඕන. රිවිව්ස් පැත්තෙනුත් මෙන්න මේ විදිහට මම මේක ඉන්ක්‍රීස් කරනවා. ඒතර කාලයක් යද්දී එක දවසේ වැටිච්ච නේ ටිකෙන් ටික පිළිවෙලට හොඳ රිවිව්ස් ඔයාගේ පේජ් එකට වැඩිලා තිබුණා. ඒතර ඒක විතරක්ම නෙවෙයි ගෝල්ස් කියන්නේ හදාගන්න ඉලක්ක හදාගන්න ඕන. ෆයිනල් සේල්ස් පැත්තට එද්දි. right? ඒතර අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ සේල්ස්නේ. සේල්ස් කියන පාර්ට් එකට ආවට පස්සෙත් ඔයාලා තියෙනවා රයිට්. මම මේ ප්‍රොඩක්ට් එකේ මෙච්චරක් සෙල් කරනවා රයිට්. මට මොකක් හරි දැන් ගොඩක් කට්ටිය කරන්නේ මම මේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න ඕන කියලා හිතලා ඇඩ් එකක් දානවා. නැත්නම් මම මේ සර්විස් එකට කට්ටියව හොයාගෙන ලයින්ස් හොයාගන්න ඕන කියලා ඇඩ් එකක් දානවා. ඊට පස්සේ ඇඩ් එකේ බජට් එක දුවනවා. එන විදියට තමයි තමන් එක්සෙප්ට් කරන්නේ. මේකින් මෙච්චරක් සේල්ස් ආවා මේකෙන් මෙච්චරක් ක්ලයන්ට්ස් ආවා එහෙම නෙවෙයි ඔයාලා දැන් මම මේ කෝස් එකේ ඔයාලා ගයිඩ් කරන්නේ මේ නිකන් කරන්නම් වාලි කරන්න නෙවෙයි හරියට ඔයාලා සක්සස් වෙන්න නෙක්ස්ට් ලෙවල් එකට යන්න right ඒතර ඔයාලගේ පැත්තෙන් ඔයාලා හිතන්න ඕන ඉලක්ක හදාගන්න කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න ඔයාගේ තියෙන හෑන්ඩ් බෑග් ඔයාගේ ප්‍රොඩක්ට් එක. ඒතර ඔයාලට හෑන්ඩ් බෑග්ස් ඔයා හිතන්න මම මේ ලබන මාසේ හෑන්ඩ් බෑග් 100ක් සෙල් කරන්න ඕන. නැත්නම් මට මෙච්චර ක්ලයන්ට්ස් ගන්න හොයා ගන්න ඕන. ඒතර හෑන්ඩ් බෑග් 100ක් සෙල් කරන්න නම් ඔයා මම මේ ඉස්සරහට කතා කරනවා. ඔයා බලන්න රයිට්. මෙච්චරක් සෙල් කරන්න නම් මට ලීඩ්ස් එහෙම නැත්නම් මැසේජස් ගෙන්න ගන්න ඕන 500ක්වත්. 500ක් ගෙන්න ගන්න මම මෙච්චරක් ඇඩ්ස් රන් කරන්න. මෙච්චරක් ඇඩ්ස් වලට වියදම් කරන්න. රයිට්. ඒකෙත් මම ඕගනිකලි මෙච්චර මැසේජ් මෙච්චර සේල් ටිකක් ගෙන්න ගන්න try කරනවා. ඇඩ්ස් රන් කරලා මෙච්චර ගාණක් ගෙන්න ගන්න try කරනවා. මෙන්න මේ වගේ ඉලක්කයක්
ඔයාලගේ පැත්තෙන් බිස්නස් එකක් කරද්දී තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා හැමදාම එකම තැන ඔයාලට next level එකට යන්න බෑ. right? ඊළඟ පාර්ට් එක තමයි research the target audience කියන දේ. මේකත් Facebook එකට එද්දි ගොඩක්ම වැදගත්. මම මේකත් ඉස්සරහට කතා කරනවා. මොකද Facebook එකේදී ගොඩක් කට්ටිය මේ සමහරට ඇඩ්ස් රන් කරලා තියෙන කට්ටිය නම් මේ ඔඩියන්ස් එක ගැන ඇත්තටම හිතන්නේ ඇඩ් එකක් දාද්දි ඇත්තටම මම ඇඩ්ස් රන් කරන විදිහ ටෙක්නිකලි දේවල් කතා කරනවා. ඇඩ් එක දාද්දි අපිට තෝරන්න තැනක් තියෙනවා මේක කාටද අපේ ඔඩියන්ස් එක මොකද්ද? අපි මේ කාටද මේ පෙන්වන්නේ කියලා. right? එතෙන්දි තමයි හිතන්නේ මගේ ඔඩියන්ස් එක කවුද කියලා. right? ඒතර එහෙම නෙවෙයි ඔයාලා බිස්නස් එකක් කරද්දි Facebook කරා මුලින්ම වැදගත්ම හිතන්න ඕන පාර්ට් එකක් තමයි ඔයාලගේ ඔඩියන්ස් එක කවුද කියන දේ. මම උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම කියන්නම්. සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා අපි හිතුවට අපි මේක ඇඩ් එකක් දාලා ඕන කෙනෙක් ගන්නවා කියලා එහෙම නෙවෙයි. උදාහරණ තමයි දැන් හිතන්න අපි දැන් වොලට් එකක් කියලා හිතන්නකෝ. අපි දැන් පිරිමි කට්ටිය යූස් කරන සල්ලි දාන වොලට් එකක් right. ඒත් ඔයාලගේ බිස්නස් එක කරනවා ඔයාලා වොලට් සෙල් කරනවා. එතකොට ඔයාලා Facebook එකේ වොලට් එක ඇඩ් එකක හරි අදාළ කන්ටෙන්ට් එක දාලා ඇඩ් එකක් ගහනවා පිරිමි කට්ටියට වොලට් එකක් ගන්න කියලා. හැබැයි ඇත්තටම ඔයා ඔඩියන්ස් එක ගැන හිතුවොත් සමහරලාට මේක ඔයාලට ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. සමහරලාට පිරිමි කට්ටිය මගේ වොලට් එක පරණයිනේ කියලා සමහරලාට මම අලුතෙන් වොලට් එකක් ගන්න පිරිමි කට්ටිය. right. හැබැයි සමහරලාට කාන්තා පාර්ශ්වය සමහරලාට මැරීඩ් වුමන්ස් නැත්නම් රිලේෂන්ෂිප් එකකින් කාන්තාව ටාගට් කරලා කිව්වොත් right. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගේ පර්ස් එක පරණයිනේ ඔයාට පර්ස් එක වොලට් එක පරණයිනේ එයාට වොලට් එකක් ගිෆ්ට් කරන්න. right. සමහරලාට පිරිමි කට්ටිය ටාගට් කරලා වොලට් සෙල් කරනවට වඩා කාන්තා පාර්ශ්වය ටාගට් කරලා ඒ ඔඩියන්ස් එකට මේක ප්‍රමෝට් කරන එක ඉෆෙක්ටිව් වෙන්න පුළුවන්. ඒතර මම එක උදාහරණයක් විතර ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. සමහරවිට ඇඳුම් වුණත් වෙන්න පුළුවන්. සමහරවිට කාන්තා ඇඳුම් තියෙන්න පුළුවන්. සමහරවිට පිරිමි කට්ටිය ටාගට් කරලා ප්‍රමෝට් කරන එක කාන්තාවන් ප්‍රමෝට් කරලා ටාගට් කරනවට වඩා ඉෆෙක්ටිව් වෙන්න පුළුවන්. සමහර තැන් තියෙනවා අපි ළමයින්ව ටාගට් කරන්නේ හැබැයි ළමයින්ට නෙමෙයි අපි මේක ටාගට් කරන්නේ පේරන්ට්ස්ලාට. මේක ඇඩ්වාන්ස් ඊළඟ දවස් කතා කරනවා. ඒතර අන්න ඒ වගේ අපි අපේ මේ ඔඩියන්ස් එක කවුද? මේ ඔඩියන්ස් එකේ ඩෙමෝග්‍රැෆික්ස් අපි මේක විකුණන්නේ යන කට්ටිය මොන රේජ් රේන්ජ් එකේ කට්ටියද? මොන ලොකේෂන් එකේ කට්ටියද? ඒකෙත් අපිට සෙග්මන්ට්ස් කඩන්න පුළුවන්. right? ඒ කියන්නේ මෙන්න මේ කට්ටිය වෙනම කට්ටිය. අපිට ඕන ඒ කට්ටියට වෙනම ප්‍රයිසින් කරන්න පුළුවන්. එහෙම දේවල් ටිකක් තියෙනවා. right? ඒතර මේකත් අපි ස්ට්‍රැටජියක් හදද්දි කතා කරන්නේ මේකත් ඔයාලා දැන් හිතන්න ගන්න ටිකෙන් ටික මේක මම ගැන මම ලබන සතිය දැන් අතන අපේ ඊළඟ සෙෂන් එකේ තියෙන ලබන සතියේ සෙන්ස්රාදා ඒ වෙද්දි ඔයාලට මේ දේවල් මම කතා කරනවා. ඉතින් එතකන් ඔයාලා මේ දේවල් හිමීට හිතන්න දැන් ඔයාලා Facebook එක හරහා බිස්නස් එකක් කරන කෙනෙක් වශයෙන් right. ඊළඟ ස්ටෙප් එක තමයි අපි කතා කරන මේ ස්ට්‍රැටජියක් හදද්දී research about the competitors කියන දේ. ඒ කියන්නේ සරලව කිව්වොත් අනිත් අය මොනවද කරන්න කියන දේ බලන එක. right. මේකත් සමහර කට්ටිය හිතනවා මට අනිත් අය කරන දේ අදාළ නැහැ මම මගේ පාඩුවේ මම කරනවා එහෙම නෙවෙයි right. Facebook මාකටිංగ్ වලට එද්දී ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මම අර කලිනුත් එක්ස්ප්ලেইন කරා වගේ Facebook එක කියන්නේ බිස්නස් එකක් මෙටා කියන්නේ බිස්නස් එකක්. ඒතර එයාලත් බලන්නේ මොකක්ද සරලවකුත් එයාලා බලන්නේ ඇඩ්ස් රන් කරන කට්ටියට ඇඩ්ස් රන් කරන්න දීලා සල්ලි හොයන්න. ඒ කියන්නේ එයාලා සල්ලි හොයන්නේ ඒකෙන්නේ. එතකොට දැන් මේ Facebook කරා ඇඩ්ස් රන් කරන කට්ටිය නැත්තම් ඒක බිස්නස් ප්‍රොමෝට් කරද්දී සමහරට මැසේජ් ගෙන්න ගන්න හරි ලීඩ්ස් ගෙන්න ගන්න ඇඩ්ස් රන් කරලා හරි නැත්නම් වෙබ්සයිට් එකට ගෙන්නගෙන ට්‍රැෆික් එක ගෙන්නගෙන හරි සේල්ස් කරන්න යද්දී විශේෂයෙන්ම මේ පාර්ට් එක එන්නේ මැසේජ් ගෙන්නගෙන අපි දැන් අපි ඇඩ් එකක් ගහන මැසේජ් එන්න right. එහෙම ඇඩ්ස් රන් කරලා පස්සේ වෙන දෙයක් තමයි කෙනෙක් සමහර ඔයාගේ ඇඩ් එකක් දැකලා ඔයාලට මැසේජ් කරනවා right. ඒතර මැසේජ් කරපු ගමන් අනිත් පැත්තට ෂණිකව එයාගේ ප්‍රොඩක්ට් එක සර්විස් එක ගන්නෙ නැහැ right. එයා අපිට මැසේජ් එක දාලා සමහරට අපිත් දාපු ගමන් ෂණිකව රිප්ලයි කරන්න බෑ ටයිම් එකක් යනවා. ඉතින් ඒ වෙලාවේ ආයෙ යා මොකද කරන්නේ ආයෙ Facebook එකට යනවා. Facebook එකට ගිය ගමන් මොකද්ද වෙන්නේ ආයෙ Facebook එක කරන්න. මොකද Facebook එකේ දන්න දැන් හිතනවා විකුණන්නේ අපි දැන් හෑන්ඩ් බෑග්ස් වගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ හෑන්ඩ් බෑග්ස් ඇඩ් එක දැකලා ඔයාට ඔන්න මැසේජ් එකක් දැම්මා මට මේක ගැන විස්තර එවන්න කියලා. ඊට පස්සේ ඔයා මේක රිප්ලයි කරන ටයිම් එකක් තුළ ආයෙ Facebook එකට ගියාම Facebook එක දන්නවා රයිට්. මෙයා හෑන්ඩ් බෑග්ස් ගන්න ඉන්ට්‍රෙස්ටඩ්. මොකද කරන්නේ කම්පිටිටර්ස් ලත් ඇඩ්ස් රන් කරලා තියෙන වෙන වෙන හෑන්ඩ් බෑග්ස් හරි වෙන වෙන ප්‍රොඩක්ට්ස් ඒ ඇඩ්ස් උත් අරයට පෙන්නනවා. සරල වෙන්නේ එයා කන්ෆියුස් වෙනවා. මොකක්ද ගන්න කියන දේ එයාට හිතා ගන්න බෑ. එතකොට මේ නිසා Facebook එකේ විශේෂයෙන්ම ඔයා දේවල් සෙල් කරන්න යද්දී එක පොයින්ට් එකක් තමයි ඔයාලා හිතන්න ඕන කොහොමද අර්ජන්සි එක හදන්නේ right. ඒ කියන්නේ කෙනෙක් ඔයාගේ ඇඩ් එක දැකලා ඒකට මැසේජ් කරන්න ඇත්තටම එයාට ඒක ගැන උනන්දුවක්
පොඩි හරි ආසාවක් හරි මේක දැන් නෙවෙයි පස්සේ වෙලාවක හරි මට ඕන වෙයි කියලා හිතිච්ච නිසා right රන්නේ හිතිච්ච කෙනාට හිතිච්ච ගමන්ම ඒක ටක් ගාලා ක්ලෝස් වෙන්න අපි ටෙක්නික්ස් යූස් කරන්න ඕන මම ඒවත් ඉස්සරහට කතා කරනවා psychological techniques urgency එක හදන දේවල් ඒ දේවල් යූස් වෙන්න ඕන එතකොට දැන් අපි මේ research about the computers කියන part එකේදී අපි කතා කරන්නේ competitorsලා මොනවද කරන්නේ කියන දේ අපි හොයන එක මොකද මම අර කිව්වා වගේ අපේ ඇඩ් එක විතරක් නෙවෙයි යාලා දකින්න සමහරවිට අපිත් එක්ක chat කරන ගමන් තව වෙන කම්පියුටරයක් අපි සමහරවිට අපි විකුණන ප්‍රොඩක්ට් එකම අපි දෙන සර්විස් එකම දෙන වෙන කට්ටිය ඉන්නවා. ඒතර යාලා මොනවද දෙන්නේ? යාලා මොනවද ඔෆර් කරන්නේ කියන දේ ගැන අපිට අයිඩියාවක් තියෙනවා. මොකද එහෙම නැත්තම් අපිට සමහරවිට මැසේජ් කරන අපෙන් විස්තර අහනවා. අපේ කම්පියුටර් කෙනෙක් ඊට වඩා හොඳ ඔෆර් එකක් හොඳ ඩීල් එකක් දුන්නොත් හොඳ වැලියු එකක් දුන්නොත් සමහරවිට අපිට බිස්නස් එක එන්නේ නැහැ. right? ඒකටත් කරන්න පුළුවන් දේවල් ටික මම ඒවා පෙන්වන ඉස්සරහට Facebook එකේ ඔප්ෂන් එකක් තියෙනවා Facebook ads library නැත්නම් meta ads library කියලා එකක් තියෙනවා. right මම ඒක ස්ක්‍රීන් ෂෙයා කරලා ඔයාලට පෙන්නනවා. මේ meta ads library කියන එකෙන් බලන්න පුළුවන් වෙන කට්ටිය run කරන ads. කියන්නේ Facebook එකේ අපි දැන් මට access page එක access දෙන්න අවශ්‍ය නැහැ right. මටම දැන් ඕනනම් ගිහලා බලන්න පුළුවන් අභාංශකේ මේ වෙලාවේ run වෙන Facebook ads මොනවද කියන දේ ඕන page එකක් right. එහෙම හැකියාව තියෙනවා. ඒකට අපිට Facebook එක ඇතුලේ අපි කරද්දී අපි බලන්න ඕන අනිත් අය මොනවද කරන්නේ කියන දේ. ඒතර ඒකෙනුත් අපිට ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන්. සමහරවිට අනිත් කට්ටිය කරන දේවල් අපිට ඕන අපේ පැත්තට ගලපගෙන හදා ගන්න පුළුවන්. ඒ සමහරට එයාලගේ process එකෙන් ideas ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒව ගැනත් මම ඉස්සරහට කතා කරනවා right. මේක infrastructure සහ content calendar කියන්නේ ඒකත් infrastructure කියන්නේ අපි හරි plan එකක් හදා ගන්නවා. මොකක්ද අපි වැඩ පිළිවෙලක් හදාගන්න Facebook ඇතුලේ මොකක්ද කරන්නේ මොකද Facebook ඇතුලේ කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා අපිට සමහරට ඔයාගේ business එකට අදාළ වෙනම ඔයාගේ audience එකකින් group එකක් හදන්න පුළුවන් right එහෙම නැත්නම් ඔයා වෙනම profile එකකින් කට්ටිය add කරගෙන දේවල් කරන්න පුළුවන් සමහරලාට ඔයාගේ business එකට support වෙන වෙන page එකක් හදාගෙන දේවල් කරන්න පුළුවන් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා right ඒතර අන්න එහෙම මොකක්ද කරන්න කියන දේ අපි decide කරගන්නවා සහ අවසානයේ content calendar නැත්නම් content plan එකක් හදාගන්න අපි විශේෂම Facebook එක ඇතුලේ අපි හරියට content publish කරන්න ඕන content create කරලා ඒවා අපි schedule කරලා හරි නැත්නම් අපි පිළිවෙලකට publish කරගෙන යන්න ඕන. එතකොට තමයි අපිට business එකකට sales එහෙම නැත්නම් leads ගෙන්න ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒව ගැනත් මම ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ ටික ගැන මම අද මේ strategy එකක් ගැන ඔයාලට මේ basic idea එක දුන්නා. right? හරි ඊළඟට මෙන්න මේකත් වැදගත් පාට් එකක් මොකද මම මෙන්න මේකත් හැමතැනකදීම කතා කරනවා මොකද දැන් මම මේ කෝස් එක කරගෙන යද්දී මම කොහොමද ටෙක්නිකල් දේවල් කතා කරනවා ඒ කියන්නේ ඇඩ්ස් රන් කරද්දී කොහොමද හදන්නේ දැන් මම අදත් ඇඩ්ස් ගැන අහලා අයිඩියක් දෙනවා ටෙක්නිකල් ගොඩක් දේවල් තියෙනවා ඒ කියන්නේ ඇඩ්ස් රන් කරද්දී අපි කොහොමද සෙටප් කරන්නේ කොහොමද මොන වගේ ඇට්‍රිබියුට්ස් අපි දාන්නේ කියන දේවල් හරි හැබැයි එතෙන්ට එන්න කලින් ඔයාලා මෙන්න මේ මාකටිං කන්සෙප්ට් දැනගන්න මොකද ඔයාලා කරන්නේ බිස්නස් එකක් සමහරට තනිකර ඔන්ලයින් බිස්නස් එකක් වෙන්න පුළුවන් එහෙම සමහරට එහෙම නැති සමහරට Facebook කරා විතරක් කරන්නයක් වෙන්නත් පුළුවන්. ඒතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ දේ ඔයාලා කරන්නේ බිස්නස් එක. ඒතකොට බිස්නස් එකේ තියෙන කතාව තමයි බිස්නස් එකේ තියෙන එක එක කම්පොනන්ට්ස්. ඔයාලට මාකටිං කියලා තියෙන HR, ෆයිනෑන්ස්. ඔයාලා දන්නවනේ මාකටිං බිස්නස් එකේ තියෙන දේවල්. ඊට බිස්නස් එකේ එක පාර්ට් එකක් තමයි මාකටිං කියන්නේ. ඒතකොට මේ මාකටිං වලත් එක පාර්ට් එකක් තමයි ඩිජිටල් මාකටිං. right? බිස්නස් එකට දැන් ඔයාලගේ බිස්නස් එක වුණා සමහරලාට බිල් බෝඩ් එකක් ගහන එක, සමහරලාට පෝස්ටර්ස් බෙදන එක, පත්තරය ඇඩ් එකක් දාන්න ඒක කරන්න පුළුවන්. ඒත් මාකටිං නේ. එක පාටක් තමයි ඩිජිටල් මාකටිං. ඩිජිටල් මාකටිං වලට ආවට පස්සේ ඔයාලට වෙබ්සයිට් Google Ads run කරන එක YouTube ads වෙන වෙන ඊමේල් මාකටිං වෙන දේවල් තියෙන ෆනල්ස් හදලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒ ඩිජිටල් මාකටිං. ඒකෙත් එක පාටක් තමයි social media marketing. media marketing ගම ඔක්කොම පොදුවේ. right TikTok වෙන්න පුළුවන් Instagram වෙන්න පුළුවන්. ඒක දේවල් තියෙනවා right. විශේෂයෙන් Facebook right. ඒකෙත් එක පාටක් තමයි Facebook marketing. ඒතර ඔයාලා කරන්නේ Facebook marketing. උඩ Facebook කරහා තමයි ඔයාගේ බිස්නස් එක නැත්නම් Instagram හරහා ඔයාගේ බිස්නස් එක ප්‍රමෝට් කරන්න යන්නේ. එතකොට ඔයාලට මාකටිං ගැන knowledge එකක් නැත්නම් මාකටිං ගැන idea එකක් නැත්නම් මාකටිං concepts ඔයාගේ බිස්නස් එකට use කරන්න නැත්නම් psychological marketing සම්බන්ධ sales සම්බන්ධ concepts use වෙන්නේ නැත්නම් ඔයාලට Facebook marketing කියන දේ සක්සස් කරගන්න බෑ. ඒකට මම ඒව ගැනත් මම මේ කරගෙන යද්දී පොඩි පොඩි ටෙක්නික්ස් දේවල් කතා කරනවා. මේවා තමයි වැදගත් වෙන්නේ. මේවා තමයි ඇප්ලයි කරන්න ඕන. විශේෂයෙන්ම කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන පාර්ට් එකෙත් මම ගොඩාක් කතා කරනවා මේ කන්ටෙන්ට් එක හදද්දී ඔයාලා හිතන්න ඕන දේවල්. ඉතින් ඒ ටික ඔයාලගේ බිස්නස් එකට ඔයාලගේ කන්ටෙන්ට් හදද්දී ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාලට අනිවාර්යයෙන් මම අර කියන විදිහට next level එකට යන්න පුළුවන්. right? එතකොට දැන් මේක සමහරට මාකටිං ගැන ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් දන්නවා. ඉතින් සමහරට මේකේ මේ 7 piece of marketing කියලා මේක නැත්නම් 4 piece of marketing කියලා තියෙනවා.
මේ පීස් කියන්නේ ඇත්තටම මේ වචන ටික P අකුරෙන් පටන් ගන්න නිසා තමයි piece of marketing කියලා කියන්නේ. ඉතින් මේකේ බේසික් දේවල් concept ටිකක් තියෙන්නේ. මේ ටික ඔයාලගේ business එකට මම මේක කියාගෙන යද්දී හිතන්න ඔයාලගේ business එකට මේක right. ඔව් මේ sessions වල මේ ප්‍රශ්න දාලා තියෙන recordings දෙනවා. right. ඉතින් මේ class එකෙත් මම කියන්නම් දැන් ඇත්තටම මේකේ sessions 6ක් තුනේ 6ෙම recordings ඔයාලට හම්බ වෙනවා සහ අවසානයේදී ක්ලාස් එකේ ඉවසුනාට පස්සෙත් වෙනම Google Drive එකකට දාලා ඔයාලගේ email එකට sessions ටික access දෙනවා ඔයාලට lifetime ඒ access එක හම්බ වෙන මේ ප්‍රශ්නත් දාලා තියෙන නිසා මම කිව්වා. එතකොට මම මේ කියන දේවල් ටික ඔයාලගේ business එකට ගලප ගන්න try කරන්න. ඔයාලා හිතන්න. එතකොට එතන හිතද්දිත් මොන හරි ඉෂුවක් තියෙනවා මට මේක හිතෙන්නේ නැහැ. මට මේක ගැන අයිඩියාවක් නැහැ. තව දෙයක් දැනගන්න ඕන නම් ඔයාලට session එකෙන් පස්සේ මගෙන් අහන්න පුළුවන්. එතකොට දැන් මේ 7 piece of marketing කියන concept එක කිව්වොත් මේක පළවෙනි එක product. right. එතකොට මේ product කියන්නේ ඔයාලා මොකක්ද sell කරන්නේ. right. ඔයාලා Facebook කරා මේ ඔයාලා business එකක් කරන්නේ නැහැ Facebook marketing හරහා. එතකොට කරන product එක නැත්නම් service එක ඒක සරලව කිව්වොත් ඒක හොඳ වෙන්න ඕන. right. ඔයා අවුල් ප්‍රොඩක්ට් එකක් නම් සෙල් කරන්නේ ඒක ගැන ඔයාට විශ්වාසයක් නැත්නම් ඔයාට ටික කාලයක් මොකක් හරි කළා කාට හරි මේක දීලා දාන්න පුළුවන්. හැබැයි ඔයාට සස්ටේනබල් සක්සස්ෆුල් බිස්නස් එකක් වශයෙන් ඒක ගෙනියන්න බෑ. ඒකට මේ සරලයි. ඔයාගේ ප්‍රොඩක්ට් එක හොඳ වෙන්න ඕන. ඔයාට විශ්වාසයක් තියෙන්න. මොකද මම හැමතැනම මගේ සමහරට ඔයාලා මේකට එන්න මගේ ඇඩ් එකකුත් සමහරට ගියා. වැලියු එක right දෙන වටිනාකම. ඒතර ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් හරි ඔයාලා සර්විස් එකක් හරි දෙනවා නම් ඔයාලා හිතන්න ඕන මේක ගන්න කෙනාට දෙන වැලියු එක වටිනාකම. right කෙනෙක් ගන්නේ ඒ තමන්ට හම්බෙන ඒ තමන් ගෙවන ගානට තමන්ට හම්බෙන වටිනාකම. එතකොට තමන් හැමතිස්සෙම දෙයක් සෙල් කරද්දී සර්විස් එකක් වෙන්න පුළුවන්, ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. සමහරට අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් නම් හිතන්න ඕන right මම කොහොමද වැලියබල් දෙයක් දෙන්නේ, වැලියබල් ප්‍රොඩක්ට් එකක් දෙන්නේ කියලා. එතකොට තමයි ඔයාට මේක ස්කේල් කරලා ප්‍රොෆිට් කරලා ඔයාගේ තියෙන ෆයිනෑන්ෂල් ගෝල්ස් වලට යන්න හැකියාව ලැබෙයි. ඊළඟදී ප්ලේස් කියන්නේ සරලව මේක කොහෙද ප්ලේස් වෙන්නේ? ඒ කියන්නේ අපි මොන තැන්වලද ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් වෙන්නේ? සමහරලාට අපි ගත්ත සමහරට Facebook විතරද නැත්නම් වෙන ලොකේෂන් එකක ඔයා මේක ෆිසිකල් මේක සෙල් කරනවද නැත්නම් වෙබ්සයිට් එක සෙල් කරනවද? මොකද සමහර දේවල් තියෙනවා අපි Facebook විතරක්ම නෙවෙයි සමහරට වෙබ්සයිට් එකට ගෙනල්ලා සෙල් කරන එක ඉෆෙක්ටිව් වෙන්න පුළුවන්. ඉතින් මේ කොතනද මේක ප්ලේස් කරන්න කියන දේ ගැන වැදගත් ඔයාලා හිතන්න ඕන. සහ විශේෂම දේ තමයි ප්‍රයිස් එක කියන දේ. right ප්‍රයිස් එක කියන දේ ගත්තම Facebook මාකටිං ඇතුළට ආවට පස්සේ ඔයා විකුණන දේ ප්‍රොඩක්ට් එක වෙන්න පුළුවන්, සර්විස් එක වෙන්න පුළුවන්. ඒ ප්‍රයිස් එක කියන දේ අඩුම ගානට විකුණනවා කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. right ඔයාගේ ප්‍රයිස් එක ගැන ඔයාලා හොඳට හිතන්න ඕනේ. මොකද දැන් මම කිව්වා අපි අර ස්ට්‍රැටජි එකක් හදද්දී අපේ කම්පියුටර්ස්ලා ගැන බලනවා. අපේ කම්පියුටර්ස් මොනවද කරන්නේ? එයාලගේ ප්‍රයිස් එක ගැන අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද එයාලා සමහරු ඉන්නවා ප්‍රොඩක්ට් සෙල් කරනවා, සමහරු ඉන්නවා සමහර ප්‍රොඩක්ට් එකක් ගත්තාම මාර තොගයක් ඉන්නවා කම්පියුටර්ස්ලා. right මම ඒවා ගැන හොයන විදිහ කතා කරනවා. සමහරු ෆ්‍රී ඩිලිවරි දෙනවා. right සමහරුගේ ප්‍රයිස් එක වැඩි, සමහරුගේ ප්‍රයිස් එක අඩු. ඒත් ඔයාගේ බිස්නස් එක ගත්තම ඔයා විකුණන ප්‍රොඩක්ට් එකේ නැත්නම් සර්විස් එක ප්‍රයිස් එක හිතුවහම ඔයා හිතන්න ඕන අල හිතන්න ඕන මේක මේ අඩුවටම දෙනවාද කියන කතාව නෙවෙයි. right ඔයාලා ප්‍රයිස් එක වැඩි නම් වැඩි ගානකට නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක දෙන්නේ ඔයාලා ඒකට හරියන්න අනිත් දේවල් බෑග්ග්‍රවුන්ඩ් එක Facebook ඇතුලේ හදන්න. ඒ කියන්නේ ඔයාගේ ප්‍රයිස් එක වැඩි නම් කම්පියුටර්ස්ලට වඩා ඔයාගේ අපි හිතන්න මම අර කිව්ද පේජ් එක. පේජ් එකට අවైలබල් ඊට පස්සේ අනිත් අයට වඩා ඔන්න ලයික්ස් ටිකක් තියෙනවා. අනිත් අයට වඩා රිවිව්ස් ටිකක් තියෙනවා හොඳ. ඔයාලට හොඳ කමෙන්ට්ස් තියෙනවා. හොඳ ටෙස්ටිමෝනියල්ස් තියෙනවා. හොඳ රියැක්ෂන්ස් ටිකක් තියෙනවා. right නැත්තම් ඔයාලට වෙන වෙබ්සයිට් එකක් වගේ දේවල් තියෙනවා. ට්‍රස්ට් එක බිල්ඩ් වෙන්න දේවල් තියෙනවා. ඔයාගේ පේජ් එකට බ්ලූ ටික් එකක් තියෙනවා. මේ වගේ ඔයාගේ ප්‍රයිස් එක අනිත් අයට වඩා වැඩි නම් ඒක ඔයාගෙන් එක ගන්න එන කෙනාට ෆීල් කරන්න ඕන රයිට් මෙයාලගේ පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි වුණා අනිත් අයට වඩා මෙයාලට ටිකක් විශ්වාසයි. මෙයාලා එහෙම ටිකක් මෙයාලට අත්දැකීම් තියෙන කට්ටියක්. රයිට් අන්න ඒක ඔයාලා Facebook ඇතුලේ හදන්න ඕන. රයිට් ඒක හදන විදියත් මම කතා කරනවා. එහෙම ඔයාලා හැදුවේ නැත්තම් ඔයාලා ප්‍රයිස් එක ටිකක් වැඩි කරලා ඔයාලට දැන් ඔයාලා අනිවාර්යෙන් වැඩි ලාභයක් ගන්නනේ හැමතිස්සෙම ප්‍රොඩක්ට් එකක් අපි සෙල් කරන්නේ. කියන්නේ අපිට තියෙන ලාභේ උපරිම වෙන්න නම් අපි ලොකු වැඩි ගාණක් දාන්න එපා. ඒතකොට වැඩි ගාණක් ඔයා දානවා නම් සමහර කට්ටිය හිතගෙන රයිට් මම අඩුම ගාණට මම පොඩි ලාභයක් තියන් විකුණනවා. ඒතකොට පොඩි ලාභයක් තියන් විකුණන එකෙත් සමහරවිට අවසානයේ සමහරව එහෙම කරලා බලද්දී අවසානයේ Tamanට ලැබෙන ලාභයක් නැහැ. සමහරවිට පාඩු වෙනවා රයිට්. ඒතකොට ඒක ගැනත් මම ඉස්සරහට කතා කරලා ඉතින් ඔයාලා හිතන්න ඕන ප්‍රයිස් එක ඔයාලා කොහොමද ප්‍රයිස් කරන්න කියලා. ඒ ප්‍රයිස් එකේදීත්
ඔයාලා ලොකු ප්‍රයිස් එකක් මොකද අනිවාර්යෙන් ඔයාලා දන්න බ්‍රෑන්ඩින් කියන දේ රයිට් සමහරලාට ඔයාලා හොඳ බ්‍රෑන්ඩ් එකක් හදාගත්තොත් Facebook එක ඇතුළේ ඔයාගේ බිස්නස් එක හොඳ බ්‍රෑන්ඩ් එකක් වශයෙන් ඔයාලා හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙන අයට වඩා ලොකු ප්‍රයිස් එකක් ලොකු මාජින් එකක් තියාගෙන දේවල් සෙල් කරන්න. ඉතින් මම ඒව ගැනත් ඉස්සරහට දේවල් ටිකක් කතා කරනවා. ඉතින් ප්‍රොමෝෂන් කියන්නේ මොකක්ද ඔයාලා කන්ටෙන්ට් ඇඩ් එකක් වශයෙන් ප්‍රමෝට් කරන්න කියන දේ. එතෙන්දී දැන් ගොඩක් කට්ටිය හිතන්නේ මෙන්න මෙහෙම. දැන් තමන් බිස්නස් එකක් කරන පේජ් එකක් තියෙනවා. තමන් මේ ප්‍රොමෝෂන් කියන පාර්ට් එකට ආවට පස්සේ කට්ටිය කරන්නේ රයිට් මොකක් හරි ප්‍රොඩක්ට් එකේ ඇඩ් එකක් හදනවා ඒක බූස්ට් කරනවා. කට්ටියට පේන්න දානවා. එහෙම නෙවෙයි Facebook ඇතුලේ අපි ප්‍රොමෝෂන්ස් කරන්න මම ඒවා ඉස්සරහට කතා කරනවා. මොකද අපි ඒවෙත් එක අපි සේල්ස් ෆනල්ස් කියලා තියෙනවා. අපි ඒවෙත් එක ස්ටෙප්ස් තියෙනවා. මොකද කෙනෙක් දැක්ක ගම එකපාරට දේවල් ගන්නෙ නෑ. රයිට්? ඒක පොඩ්ඩක් හිතනොත් නම් ප්‍රොඩක්ට් එකක් වුණත් මුලින්ම ඒක ගැන කන්සිඩර් කරනවා. රයිට්? ඊට පස්සේ සෝරි මුලින්ම ඒක ගැන අවයාර්නස් එක ඇති වෙනවා. රයිට්? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක මට ඕන. රයිට්? ඒක කන්සිඩර් කරනවා සමහරට. අනිත් අයට වඩා මෙයාලගේ ප්‍රයිස් එක හොඳයි. අනිත් අයට වඩා මෙයාලගේ කොලිටි ඇති එහෙම කියලා ඔයාලගේ බිස්නස් එක ගැන කන්සිඩර් කරනවා. සහ අවසානයේදී තමයි පර්චේස් කරන්නේ. මේ පර්චේසින් පාර්ට් එක ප්‍රොමෝෂන් එකේ කියන්නේ අවසානයේ සේල්ස් එක ක්ලෝස් වෙන පාර්ට් එකට එද්දී අපි ටෙක්නික්ස් යූස් කරන්න ඕන සේල් එක ක්ලෝස් වෙන්න අර්ජන්සි එක හදන්න. අපි ඇඩ් එකක් දාද්දිත් අපි පෙන්වන්න රයිට් සීමිත කාලයක් දක්වා පමණයි. එහෙම නැත්නම් මොකක් හරි ඔෆර් එකක් දෙනවා ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඔයාලා දන්න සමහරලාට 11 කියලා විශේෂ තියෙනවා නැත්නම් බ්ලැක් ෆ්‍රයිඩේ එක තුනේ මේ වගේ එක එක කන්සෙප්ට් එක එක සබ්කියෝස් සයිකොලොජිකල් ටෙක්නික් මම කතා කරන ඒවා මේ ප්‍රොමෝෂන් කියන පාර්ට් එකට එද්දී ඔයාලා යූස් කරන්න ඕන. එතකොට තමයි ඔයාලට සක්සස්ෆුලි බිස්නස් එකක් සේල්ස් ගෙන්න ගන්න මාර්කටිං කරන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට ෆිසිකල් එවිඩන්ස් කියන දේ ඒකත් වැදගත්. ඒ කියන්නේ කට්ටියට ඇවිල්ලා බලන කට්ටියට මේක ගැන තියෙන විශ්වාසය කියන්නේ අනිත් අයගේ මොකද විශේෂයෙන්ම මිනිස්සු දේවල් buy කරන්න කලින් අනිත් අය මොනවද කියලා තියෙන රෙකමෙන්ඩේෂන්ස් බලනවා. විශේෂයෙන්ම අපි දැන් ඔන්ලයින් සයිට් එකකට ගිහලා බඩුවක් ගත්තත් අපි දරාස් හරි නැත්නම් AliExpress හරි Amazon හරි කියත් අපි බලන්නේ මුලින්ම රිවිව්ස් මොනවද තියෙන්නේ කියන දේ. right? එතකොට ඔයාලගේ බිස්නස් එකට අදාළව මේ ෆිසිකල් එවිඩන්ස් කියන පාර්ට් එක ගැන මම අර කිව්වාගේ මුලින්ම රිවිව්ස් ගැන හිතද්දී ඔයාලා හිතන්න ඕන කොහොමද හොඳ ෆිසිකල් එවිඩන්ස් එකක් මේන්ටේන් කරන්න ඔයාලගේ බිස්නස් එකට ඔන්ලයින් Facebook ඇතුලේ right ඊළඟට අවසානයේ people and process කියන දේ ඒකත් වැදගත් මොකද බිස්නස් එකක people දැන් ඔයාලා සමහරලාට ඔයාලා අපි දැන් සර්විස් දෙන බිස්නස් එකක් නම් සමහරලාට ඔයාලට මැසේජ් කරලා පස්සේ ලීඩ් එකකට පස්සේ කෙනෙක් කතා කරනවා ඒ කතා කරන කෙනා හරියට කතා කරේ නැත්නම් ඒ කතා කරන කෙනා ඒක හරියට උවමනාවෙන් ඒක හරියට එක්ස්ප්ලেইন කරේ නැත්නම් ඔයාලා මොන දේ කරත් මොන ඇඩ්ස් රන් කරත් ඒ people පුද්ගලයා හරියට ඒ වැඩේ කරේ නැත්නම් අවසානයේ ඔයාට බිස්නස් එක සක්සස් වෙන්නේ නැහැ. වැඩේ සමහරට ඔයාම වෙන්න පුළුවන් ඒ අදාළ people සමහරට ඔයාට ඒක පාර්ට් එක ඔයාට ඒ people කෙනෙක් වශයෙන් ඔයා ඒක හැන්ඩල් කරන්න ඔයාට තේරෙන්නේ නැත්නම් සමහරට ඔයාට වෙන කෙනෙක් එකට ගන්න වෙනවා. ඉතින් ඒ people කියන දේත් වැදගත්. අනිත් දේවල් ඔක්කොම හරි ගියත් වැඩක් නැහැ. people කියන නිසා අවසානයේ process කියන දේ process එකත් වැදගත්. මොකද සමහරවිට ඔයා product එකක් නම් විකුණන්නේ ඔයාගේ Facebook marketing ඔයා කරන්නේ නැහැ. මොකද ලංකාවේ නම් විශේෂයෙන්ම ගොඩක් කට්ටිය online බඩු purchase කරන්නේ Facebook කරා purchase කරන්නේ cash on delivery. ඒකට ඔයාගේ process එක ඇතුළේ ඔයා cash on delivery නැතුව කට්ටියට කියනවා නම් හරි අපි product එක ගෙවන්නේ බැංක් account එකට සල්ලි දැම්මට කියලා. ඒකට එහෙම කරන්න වෙන තැන් තියෙනවා ඒතර ඒකට හරියන්න මං අර කිව්ව විදිහට ට්‍රස්ට් එක හැදෙන්න ඒ process එක හැදෙලා තියෙන්න ඕන අනිත් ඒවා ඒ process එක ඔයා හරියට ගලප ගන්න හැදුවේ නැත්තම් ඒත් ඕන දේ කරත් ඔයාට finally sales එන ප්‍රමාණය අඩුයි right ඉතින් එතකොට මේ දේවල් ටික people සහ process කියන දේ ඔයා හරියට හදන්න. ඉතින් මේ process කියන දේ ගැනත් මම කතා කරනවා කොහොමද process එක හදන්නේ සමහරවිට එතෙන්දි මම දෙයක් කියන්න ඕන දැන් විශේෂයෙන්ම මේ අර ප්‍රොමෝෂන් කියන පාර්ට් එකට ආවට පස්සේ දැන් අපි Facebook එකේ ඇඩ්ස් රන් කරලා මම ඉස්සරහට කතා කරනවා ඇඩ්ස් රන් කරලා රන් කරන විදි කීපයක් තියෙනවා අපි ඔබ්ජෙක්ටිව්ස් කියලා තියෙනවා. එතකොට මම ඒකත් අද ඉස්සරහට මේ පාර්ට් එකට අවම එක්ස්ප්ලেইন කරන්න. එතකොට ඔයාලට මේ කතාවකට තේරෙයි. එතකොට මම මේ අදහසක් දුන්නේ මාකටිං මික්ස් කියලා දෙයක් තියෙනවා. ඔයාලගේ බිස්නස් එකට අදාළ මේ දේවල් ඔයාලා හිතිය යුතුයි. මම අද ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. හිතිය යුතුයි. දැන් හිතන්න ගන්න මේ හිතද්දිත් මොන හරි ඉෂුස් තියෙනවා නම් මම මේක ගැන කොහොමද හිතන්නේ මම මෙන්න මේව ඉම්ප්‍රූව් වෙන්න ඕන කියන දේ දැම්ම ඔයාලට හිතෙන්න ගනි. ඒ ගැන ඉෂුස් තියෙනවා මගෙන් අහලා මගෙන්
ඒ ගයිඩන්ස් එක ගැනීම හැකියාව ඔයාලට තියෙනවා right හරි ඊළඟට දැන් අද දවසේ මම තව එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා Facebook pages ගැන right මම අර කිව්වා බිස්නස් එකකට වැදගත් එක පාර්ට් එකක් තමයි මේ ඕගනික් රීච් කියන දේ. එතකොට අපි ගොඩක්ම බිස්නස් කරද්දී අපි වැඩ කරන්නේ මම දේවල් තියෙනවා ප්‍රොෆයිල්ස් වලින් වැඩ කරන්න පුළුවන් ගෲප්ස් වලින් වැඩ කරන්න පුළුවන්. තව Facebook marketplace කියලා එකක් තියෙනවා. සමහරවිට ඔයාලා දන්නේ නැති මම ඒකත් කතා කරනවා. ඒකට මෙතන වැදගත් පාර්ට් එකක් තමයි බිස්නස් කරද්දී අපි ගොඩක්ම බිස්නස් අපි ප්‍රොමෝට් කරන්න මැනේජ් කරන්නේ Facebook pages කියන දේ right ඒක ගැනත් දේවල් ටිකක් සහ ඕගනික් page ගැන මම දැන් ඔයාලට අයිඩියා එකක් දෙන්නම් එතකොට මේ page එකක් ගත්තට පස්සේ සමහරවිට ඔයාලා මේක දන්නවා ඇති page එක තියෙනවා likes නැත්නම් followers count කියලා දෙයක් right එතකොට ඒ page followers එහෙම නැත්නම් likes කියන දේ ගත්තාම ඒකයි page එකේ reach කියලා දෙයක් තියෙනවා මම මේකත් ඉස්සරහට කතා කරනවා මේ reach කියන එකයි දෙකක් ඔයාලට මම කිව්වා දැන් ටිකට කලින් අපි කියනවා organic reach කියලා දෙයක්. ඒතර ඒ වගේම තියෙනවා ads reach කියලා දෙයක්. right? paid reach කියලා දෙයක්. right? ඒතර page එකක් සරලව ගත්තම සමහරවල් ඔයාලා දැකලා ඇති page එකක් ඔයාලා insights කියලා තැනක් තියෙනවා. මම ඒවත් ඉස්සරහට share මම වෙනම ඇත්තටම page එක හදන එකත් ඔයාලට screen share කරලා පෙන්නනවා. page එක හදන තැන ඉඳන් දේවල් ටික. ඒතර එහෙම ගැන worry වෙන්න එපා. ඒතර මේ page එකේ insights කියලා තියෙනවා. page එකේ මොනවද උනේ කියලා අපිට බැලීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකට ගියාට පස්සේ පෙන්වනවා page එකේ content මෙච්චරක් reach වෙලා කියලා. මෙච්චර පිරිසට ළඟා වෙලා. reach කියන්නේ ළඟා වීම. right? එතකොට තව මේකත් තියෙන impressions කියලා දෙයක්. ඒවත් ඉස්සරහට කතා කරනවා. ඉතින් reach කියන දේ business විතරක් නෙවෙයි page එකකට වැදගත් දෙයක්. එතකොට මේ page එක තියෙන likes or followers ලා ගන්න depend වෙන්නේ නැහැ ඒකේ reach එකට. එතකොට හැබැයි reach එක තිබ්බ විතර කියන දේත් ඔයාලට ඇත්තටම වැඩක් නැහැ මගේ page එක මෙච්චරක් reach තිබ්බ කියන දේත් වැඩක් නැහැ මොකද reach එක තිබ්බ පළියට finally sales කියන දේ එන්නේත් නැහැ. හැබැයි business එකක අපි business page එකක් කරගෙන යද්දී අපි හිතන්න ඕන අපි සමහරවිට ඔයාලා business එකක් නෙවෙයි සමහරවිට page එකක් කරලා ඒකේ likes වැඩි කරගෙන ඒක ඔයාලට grow වෙන්න අවශ්‍ය නම් reach කියන දේ ගැන ලොකුවට හිතන්න ඕන. මොන reach එක වැඩි කරගන්න ඔයාලා එක එක දේවල් කරන්න. reach එක වැඩි කරගෙන යද්දී තමයි page එක reach එක වැඩි වෙන තරමට තමයි ඔයාලට වැඩිපුර සමහරවිට followers ලා එන්නේ. right? නැත්නම් page likes එන්නේ. reach එක වැඩි වෙන තරමට. එතකොට හැබැයි page එකේ ලොකු followers likes ප්‍රමාණයක් තිබ්බ කිව්ව පළියට ඔයාගේ reach එක වැඩි වෙන්නේ නැහැ. right? ඒක මම හිතන්නේ basic දෙයක් ඔයාලා business page එකක් කරනවා ඔයාලට මේ කතාව තේරෙලා ඇති. එතකොට මම දැන් ටෙක්නික්ස් ටිකක් පොඩි අදහස් ටිකක් දෙන්නම් අද first day එකේ introduction session එකේදී ඔයාලගේ business page එකට අදාළව කොහොමද මේ organic reach කියන දේ කියන්නේ ඔයාගේ දාන content ads run කරන්න නැතුව ලොකු පිරිසකට ගෙනියන්නේ ලොකු පිරිසක් අතරට ගෙනිය ගන්න කියන දේ. ඉතින් මම මේ ඉස්සරහට කතා කරනවා මම අද introduction එකක් දීගෙන යන්නේ. ඉතින් එක දෙයක් තමයි ඔයාගේ business page එකට අදාළව වීඩියෝ කන්ටෙන්ට් පබ්ලිෂ් කරන එක සහ එහෙම නැත්නම් ලයිව් එන එක page එකෙන් right එතකොට මේක සමහරවිට කට්ටියක් අත්දැකලා ඇති මොකද මෙන්න මේකත් එහෙම ඔයාලට පැහැදිලි කරන්නම් Facebook කියන platform එක ගත්තහම Facebook එකේ මම අර කලිනුත් කිව්වා වගේ සල්ලි හොයන්නේ කට්ටියට ads run කරන්න දීලා right හැබැයි Facebook එක always බලන්නේ quality කියන්නේ Facebook එක always හිතන්නේ මෙන්න මෙහෙම දැන් ටීවී එක හිතන්නකො ඔයාලා සරලව දැන් ටීවී channel එකක්. එතකොට ටීවී channel එකක කට්ටිය ටීවී channel එකක් බලන්නේ ටීවී program එකක් බලන්නේ ඒකේ තියෙන content එක. අපි ඒකට තියෙන interest එකත් එක්ක. අපි news නම් මෙන්න මේ channel එකේ news බලන්නේ අපි ඒකට තියෙන interest එකත් එක්ක. එතකොට ඒ content එක බලන්න තමයි අපි යන්නේ. එතකොට ඒ content එක බලද්දි තමයි අපිට ads පෙන්නන්නේ. ටීවී ads පෙන්නන්නේ. Facebook එකත් එහෙමයි. Facebook එකට users ලා එන්නේ මේ එක එක business වල තියෙන ads products දකින්න ඒවා බලන්න නෙවෙයි. නැත්නම් ඔයාලා එක එක product මොන මොන ads දෙවොත් කට්ටිය එන්නේ ඕවා බලන්න නෙවෙයි. එයාලා එන්නේ content බලන්න. විශේෂයෙන්ම ඉන්ටරැක්ටිව් සමහරවිට ෆනි දේවල් වෙන්න පුළුවන්, এডুকেෂනල් දේවල් වෙන්න පුළුවන්, සමහරවිට තමන්ට grow වෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම content බලන්න තමයි මිනිස්සු Facebook එකට එන්නේ. right? ඒතර එතෙන්දි තමයි Facebook එක කරන්න අන්න ඒ නායට ගලපලා ads පෙන්වන්න එක තමයි Facebook කරන්නේ. Facebook එක සරලව කරන්නේ ads සහ content පෙන්වන්න. එතකොට content balance ගන්න. right? එතකොට Facebook එකේ සරල Facebook දැන් ඉන්න users ලා ගොඩක්ම Facebook එකේ move වෙන්න බලන්නේ වීඩියෝ content. මට ඔයාලා වුණත් Facebook එකේ ඔයාලා ටික වෙලාවක් ගිහිල්ලා බලාගෙන යද්දි
ඔයාලට ගොඩක්ම ඔයාලට පේන්න ගන්න ඔයාලට සජෙස්ට් වෙන වීඩියෝස් රයිට් වීඩියෝ කන්ටෙන්ට් තමයි එක එක විදිහට ඔයාලට පේන්නේ. මොකද වීඩියෝස් තමයි කට්ටිය වැඩි වෙලාවක් Facebook ඇතුළේ තියාගන්න පුළුවන්. ඒකට ඔයාගේ බිස්නස් පේජ් එකෙත් ඔයා වීඩියෝ කන්ටෙන්ට් දාන්න ගත්තාම ඔයාගේ බිස්නස් පේජ් එකේ රීච් එක වැඩි වෙනවා. ඒතර මේ වීඩියෝ කන්ටෙන්ට් කියන්නේ ඔයාලා මම ඒව කන්ටෙන්ට් හදද්දි කතා කරනවා ඉස්සරහට. මේ වීඩියෝ කන්ටෙන්ට් කියන්නේ ඔයාගේ ඇඩ් එක ගැන වීඩියෝ එකක් හදලා දාන එක නෙවෙයි. මම ඔයාලා මේ කන්ටෙන්ට් පාර්ට් එක කතා කරාම තේරෙයි අපිට මාර ක්‍රියේටිව් දේවල් එක එක කරන්න පුළුවන් හැකියාවක් තියෙන Facebook ඇතුලේ මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. ඔයාලගේ බිස්නස් පේජ් එකේ ක්‍රියේටිව් එක එක જાතිය කන්ටෙන්ට්ස් ඔයාලගේ ප්‍රොඩක්ට් එක ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ටෙස්ටිමෝනියල්ස් වෙන්න පුළුවන් රයිට්. නැත්නම් ඔයාගේ ගැන බ්‍රෑන්ඩ් එක ගැන දැනුවත් කරන දේවල් මිනිස්සු ඔයාලට ටෙක්නික්ස් වෙන්න පුළුවන් රයිට් මොනවා හරි. කන්ටෙන්ට් ක්‍රියේටිව්ලි හදලා දාන තරමට ඔයාගේ රීච් එක වැඩි වෙනවා. රීච් එක වැඩි වෙනවා කියන්නේ එක පැත්තකින් ලොකු පිරිසකට ළඟා වෙනවා. ඒතර ඒකෙන් ඔයාලට එක ඔප්ෂන් එකක් හම්බ වෙනවා. සේල්ස් උත් යම් තාක් දුරට වැඩි කරනවා. හැබැයි රීච් එක වැඩි වුණ පරිදි සේල්ස් වැඩි වෙන්නේ නැහැ. රයිට්. ඊළඟට ඇල්බම් පෝස්ට් කියන දේ මේකත් ඔයාලා සමහරවිට දැකලා ඇති. කියන්නේ මේකෙත් මම මේ කියන්නේ ඔයාලගේ පේජ් එකේ ඇල්බම් ටයිප් විදිහට කන්ටෙන්ට් දැම්මහමත් ඔයාලගේ පේජ් එකේ රීච් එක වැඩි වෙනවා. මොකද හේතුව ඔයාලට තේරෙනවා දැන් මේක ඇඩ්ස් ගැන කතා කරද්දි මම මේක තව පැහැදිලි කරන්නම්. මොකද දැන් අපි Facebook එකේ ඇඩ් එකක් දැම්මහම ඇඩ් එකට යන කොස්ට් එකක් තියෙනවා. ඒතර ඒ යන කොස්ට් එක ඩිපෙන්ඩ් වෙන්න එක බලපාන රීසන් එකක් තමයි අපි ඒක ඔප්ෂන් විදියට යන්නේ කම්පියුටර්ස්ලා කොච්චර වියදම් කරනවද කියලාද. ඊට අමතරව අපි දාන කන්ටෙන්ට් එකට කොච්චර එන්ගේජ් වීමක් තියෙනවද කියන දෙයත් අපි Facebook ඇඩ් එකකදී කොස්ට් එකට විශේෂයෙන්ම බලපානවා. ඒ කියන්නේ අපි ඇඩ් එක බෝරින් නම් ඒක දැක්කහම මොකද ඔයාලා දන්න Facebook එකේ අපි Facebook ඇඩ්ස් කියලා දාන දේ Facebook යූසර් කෙනෙක් ස්ක්‍රෝල් කරගෙන යද්දි තප්පර ගාණක් දකින්නේ. තප්පර ගාණක් දැක්ක ගමන් එයා ඩිසයිඩ් කරනවා මම මේක බලනවද නැද්ද කියන දේ. එතකොට එයා ඒක හැම කන්ටෙන්ට්ම ඇඩ්ඩක් කරන්න ඕන දෙයක් දැක්කට පස්සේ මේක බලනවද නැවතලා කියවනවද ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා ෂෙයා කරනවද කියන දේ තප්පර ගාණක් ඇතුළත ඩිසයිඩ් කරනවා. ඒතර එයා ඒක දැක්කට පස්සේ මේක වැඩක් නැහැ කියලා ස්ක්‍රෝල් කරගෙන පාස් කරලා ගියොත් Facebook දන්න මේක බෝරින් කන්ටෙන්ට් එකක්. Facebook යූසර්ට නිතරම ওই වගේ කන්ටෙන්ට් දැක්කොත් Facebook යූසර් කරන්නේ මොකද්ද? මේ දැන් කන්ටෙන්ට් වැඩක් නැහැ කියලා ඇප් එකෙන් අයින් වෙලා එයාගේ වෙන වැඩකට යනවා. සරලයි ඉතින් Facebook ඒකට කැමති නැහැ. Facebook එකේ යූසර්ස්ලාට බෝරින් කන්ටෙන්ට් පෙන්වන්න කැමති නැහැ. සරලයි. ඉතින් ඔයාලගේ කන්ටෙන්ට් එකත් එන්ගේජින්. දැක්කට පස්සේ කෙනෙක්ට නවතිලා බලන්න නැත්තම් කමෙන්ට් කරන්න. රයිට් නැත්තම් මේකත් එක්ක එන්ගේජ් වෙන්න නැත්තම් මේක දැන් විශේෂයෙන්ම මේ ඇල්බම් පෝස්ට් කියන දේ ගත්තොත් ඇල්බම් පෝස්ට් එකක් වල දාලා තියෙනවා. කියන්නේ ඉමේජස් කීපයක් දාලා අපි කන්ටෙන්ට් එක දාන. ඒතර මේ වගේ දැක්ක ගමන් කෙනෙක්ට ක්ලික් කරලා බලන්න හිතුන අනිත් ඉමේජස් මොනවද තියෙන්නේ. එකින් එකට ස්ක්‍රෝල් කරලා බලනවා අනිත් කන්ටෙන්ට් මොනවද කියලා. අන්න එහෙම කන්ටෙන්ට් ඔයාලගේ පේජ් එකේ පබ්ලිෂ් වෙන තරමට Facebook එක ඒක වැඩි පිරිසකට පෙන්වන්න ගන්න. මම මේවා එකින් එකට එක්ස්ප්ලেইন කරනවා. මම රීසන්ස් අතුව මේ එක්ස්ප්ලেইন කරන්නේ. ඔයාලා මේ දේවල් පොඩි පොඩි දේවල් වුණාට ඔයාලා හිතන්න ඕන දැන්ට කන්ටෙන්ට් දාන්න වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තට ගලපලා ඔයාලට කන්ටෙන්ට් දාන්න පුළුවන්. ඒ තුලින් ඔයාලට රීච් එක වැඩි කරගන්න පුළුවන්. right? ඊළඟට අනිත් දේ more comments and original contents කියන දේ සරලව වැඩිපුර comments ගන්න එක. එතකොට මේකත් අර කිව්ව මං කිව්වාගේ engaging content ඔයාලගේ content වලට engage වෙන. ඒතර ඔයාලා content එකක් දාපු ගමන් ඒකට සමහරලාට කට්ටිය comment කරනවා නම් right ඒකටත් දේවල් මං ඉස්සරහට කතා කරනවා. මොකද Facebook එක කියන්නේ engage වෙනවා කියන්නේ සමහරලාට සමහර business කරන කට්ටිය දැන් මේවට අපිට උදාහරණයක් වශයෙන් මම මේ content හදද්දී ආයෙ කතා කරනවා. දැන් ඔයාලට පුළුවන් යාළුවෙක්ව mention කරන්න. එහෙම නැත්නම් මොනවාරි quiz එකක් හරි puzzle එකක් හරි වගේ content එකක් හදලා දාන්න. right? නැත්නම් ඔයාලට product එක ගැන මේ සම්බන්ධ issues ගැන කතා කරන. හරි අන්න ඒ වගේ content කට්ටිය comment කරන සමහරලාට සමහර business කරන කට්ටිය නිකන් කටියක් කන්ට්‍රවර්ෂල් දෙයක් දානවා. සමහර දේවල් වරද්දලා දානවා. ඒකට කට්ටිය ඇවිල්ලා බනිනවා. සමහරලාට අඩුපාඩු මෙන්ෂන් කරලා කමෙන්ට් දානවා. මේ වගේ කමෙන්ට් වෙන කන්ටෙන්ට් කට්ටියට කතා බහක් වෙන්න සමහර කට්ටිය ටැග් කරලා සමහර එක දේවල් දානවා. ඉතින් අන්න එහෙම කන්වර්සේෂන් එකක් හැදෙන ටයිප් එකට කන්ටෙන්ට් ඔයාලගේ පේජ් එකේ දාන තරමට ඔයාලගේ මේ ඕගනික් රීච් එක වැඩි වෙනවා. ඉතින් ඒ වගේම ඔරිජිනල් කන්ටෙන්ට් මොකද Facebook එක කැමති නෑ කියන්නේ එකම කන්ටෙන්ට් එක කෙනෙක්ට නැවත නැවත පෙන්වන්න. ඒ කියන්නේ ඔයා වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් අරගෙන නම් ඔයාගේ දාන්නේ Facebook එකේ දාන්න මේ සේම් කන්ටෙන්ට් එක. ඒතර ඔයාගේ පේජ් එකේ කරන්න වෙන අය කන්ටෙන්ට් දාන්න නිසා ෂෙයා කරන එක නම් ඒතර Facebook එකේ දාන්න මේක අලුතෙන් ආයි වැඩි පිරිසකට පෙන්වන්න තේරුමක් නැහැ. right? ඒතකොට එහෙම ඔයාලගේ කන්ටෙන්ට් වැටෙන්නේ නැත්නම් ඔරිජිනල් කන්ටෙන්ට්
ඔයාගේ රීච් එක අඩු වෙනවා. එතකොට ඔයාලා හිතන්න ඕන දේ ඔයාලගේ විශේෂයෙන්ම Facebook කරා බිස්නස් එකක් කරද්දී මේ ජස්ට් ඇඩ් එකක් මම කතා කරන වැඩසටහන සහ ඒ කන්ටෙන්ට් ගැන ඒක විතරක් නෙවෙයි මොකක් හරි ඇඩ් එකක් හරි ප්‍රොඩක්ට් එක ගැන හරි කන්ටෙන්ට් එකක් දාන එක විතරක් නෙවෙයි කන්ටෙන්ට් හැදෙන්න ඕන ඒ කන්ටෙන්ට් හදද්දිත් හිතන්න ඕන දේවල් තියෙනවා මම මේ කිව්ව විදිහට ඇල්බම් පෝස්ට් එකක් වෙන්න පුළුවන් වීඩියෝ කන්ටෙන්ට් දාන එක වෙන්න පුළුවන් වැඩිපුර කමෙන්ට්ස් එන දේවල් සහ ඔරිජිනල් කන්ටෙන්ට් විදියට කන්ටෙන්ට් දාන එක තමයි ඔයාලා හිතන්න ඕනේ හරි ඊළඟට දැන් මෙන්න මේකත් ඉන්ටරෙස්ටිං පැත්තක් Facebook මාකටිං පැත්තට ආවට පස්සේ මේ ස්ටෝරි ටෙලිං ටයිප් කන්ටෙන්ට් රයිට් එතකොට මේ ඇඩ් එක දිහා මේ කන්ටෙන්ට් එක දිහා බැලුවම ඔයාලට තේරෙයි මොකද මම ආයි කන්ටෙන්ට් ගැන කතා කරද්දි මේව කතා කරනවා දැන් Facebook එකේ සමහරවිට 2020ට කලින් 2018 2020ට කලින් විතර Facebook එකත් එක්ක ඇඩ්ස් රන් කරපු හරි එක්ස්පීරියන්ස් එක පොඩියට හරි තියෙන කෙනෙක් නම් දන්නවා කොවිඩ් එන්න 2020ට කලින් Facebook එකේ වෙනම රූල් එකක් තිබ්බා මම මේවා කන්ටෙන්ට් එකත් අයි කතා කරනවා මේ 20% රූල් කියලා එකක්. ඒ කියන්නේ ඉමේජ් එකක් හදද්දී ඇඩ් එකක් හදද්දී ඒකේ ටෙක්ස්ට් 100ට 20ට වඩා තියෙන්න බෑ. දැන් එහෙම එකක් නෑ. දැන් ඉමේජ් එකේ පුරා ටෙක්ස්ට් දානවා දැක් ගන්න පුළුවන්. හැබැයි ඒතර යන කොස්ට් එක වැඩි රයිට්. ඒතර Facebook එකේ රූල් එකක් තිබ්බා 100ට 20කට වඩා ටෙක්ස්ට් තියෙනවා නම් ඉමේජ් එකෙන් මේ ෆුල් ඉමේජ් එක ගත්තොත් 100ට 20ක් අපි පහෙන් එකට ආසන්න ප්‍රමාණයක් ගත්තොත් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ටෙක්ස්ට් තියෙනවා. ඊට වඩා ටෙක්ස්ට් තිබ්බොත් Facebook එකෙන් ඇඩ්ස් රන් කරන්න නොදෙන රිජෙක්ට් කරන ලෙවල් එකට කාලයක් Facebook ඇතුළේ තිබ්බා. රයිට්. එතකොට දැන් මම මේක ඔයාලට කන්ටෙන්ට් කතා කරද්දී හොඳට මේ කතාව තේ. ඒතර අපි Facebook එකේදී කන්ටෙන්ට් හදද්දී අපි ගොඩක් වෙලාවට කන්ටෙන්ට් හදන්නේ අපි හුක් එකක් කියලා කියනවා. අපි කෙනෙක්ට ඇටෙන්ෂන් එක ගන්න විදිහට කන්ටෙන්ට් එකක් දාලා ඉමේජ් එකට පොඩක් විස්තර දාන්න තු මොකද සමහරු ඇඩ් එක හදද්දී තියෙන හැම දෙයක්ම කන්ටෙන්ට් එකේ දානවා මේකයි හැම දෙයක්ම එහෙම නෙවෙයි Facebook එක කියන්නේ පුළුවන් තරම් අඩු විස්තරයක් දාලා කැප්ෂන් එක ඒක ගැන එක්ස්ප්ලেইন කරන්න කියන දේ මම මේකේ ඉමේජ් සම්බන්ධව එතකොට මේ කන්ටෙන්ට් එක ගැන මම නිකන් කිව්වොත් දැන් මේ කන්ටෙන්ට් එක බලන්න හොඳට මේකේ දාලා තියෙන්නේ බාස් කෙනෙක්ට කියලා ගෙයක් හදාගන්නකොට පිළිපැදිය යුතු කරුණු ටිකක් කියලා තමයි මේ කන්ටෙන්ට් එක දාලා තියෙන්නේ. ඒත් ඔයාලා තේරුම් ගන්න ඕන කතාව තමයි මම මේක හැමදාම කියන පාර්ට් එකක් තමයි Facebook එක කිව්වහම මිනිස්සු Facebook එකට එන්නේ බඩු ගන්න හිතාගෙන නෙවෙයි. right? Facebook marketplace කියලා ඇත්තට මම ඒක ගැන කතා කරනවා. ඒ කියන්නේ එහෙම එතෙන්ට නම් එනවා කට්ටිය මට මොනවද හරි දෙයක් ගන්න අවශ්‍ය වුණොත් ඒ ඇරෙන්න ප්‍රොඩක්ට් එකක් ගන්න බලාගෙන Facebook එකට එන්නේ නැහැ. කෙනෙක්ට හිතන්න මට වතුර බෝතලයක් ගන්න ඕන කියලා තුන මම Facebook එකට ගිහිල්ලා වතුර බෝතල කියලා සර්ච් කරන්නේ නැහැ. එහෙම ගන්න ඇති. බෝතලයක් නැහැ right? එක්ක දරාස් එකට හරි නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි ඔන්ලයින් හරි නැත්නම් Google එකේ හරි ඔහොම තමයි සර්ච් කරන්න අපිට දෙයක් ප්‍රොඩක්ට් එකක් ගන්න ඕන right? Facebook එකට එන්නේ අරමුණෙන් නෙවෙයි. එතකොට ඔයාලා බිස්නස් කරන කෙනෙක් වශයෙන් ඔයාලා කරන්නේ හරි වතුර බෝතලයක් ගන්න කියලා හිත ඉන්න කෙනෙක්ට අපි Facebook එකේ වෙන්නවා මෙන්න ඔයාලට හොඳ වතුර බෝතලයක් ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට හොඳ ක්වොලිටි හොඳ affordable ඔයාලට ඔයාගේ එක්ස්පෙක්ටේෂන් වලට ගැලපෙන දෙයක් Facebook මෙතන තියෙනවා කියන දේ තමයි අපි Facebook ads වලින් Facebook marketing කියන හරහා අපි කරන්නේ. right? එතකොට දැන් මේ කන්ටෙන්ට් එක ගත්තොත් මම මේ වගේ තව උදාහරණ වලට පෙන්නනවා. දැන් මේක ගත්තොත් මේ කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ දැන් මේක මම අර කිව්වනේ දැන් කෙනෙක් Facebook දැන් මෙතන ඇත්තටම මෙයාලා මේකේ අවසානයේ වල බලුවොත් මේ මෙයාලගෙන් ලංකා හෝම් බිල්ඩර්ස් ළඟින් දැනගන්න කියලා මේ ඇඩ් එක දාලා තියෙනවා right එතකොට මෙතන කරලා තියෙන්නේ ගෙයක් හදන්න හිත ඉන්න කෙනෙක් Facebook එකට ආවට පස්සේ මට ගෙයක් හදවස් කෙනෙක් කියලා ගෙයක් හදන්න ඕන කියලා දැන් ගෙයක් හදන්න හිත ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් මම Facebook එකේ දැන් කන්ටෙන්ට් හදද්දී ආයෙ කතා කරනවා වෙනම පාර්ට් එකකදී අපි හැමතිස්සෙම මේක ෆ්‍රේම් කරන්න අපි ඔයාලගේ ප්‍රශ්නකට සොලියුෂන් එකක් දෙනවා. ප්‍රොඩක්ට් එකක් සෙල් කරත් ඔයාගේ ප්‍රොඩක්ට් එක කියලා අපි දෙන්න ඔයාගේ තියෙන ප්‍රශ්නට සොලියුෂන්. මේ ගෙයක් හදන්න හිතින්න කෙනෙක් සමහරවිට තමන්මනේ තමන්ගේ යාළුවෙක් ගෙයක් හදන්න තමන්ගේ සහෝදරයෙක් හරි තමන්ගේ යාළුවෙක් හරි ගෙයක් හදන්න හිතේ ඉන්නවා right. මම දකිනවා මෙන්න ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ඒක සම්බන්ධ නොලෙජ් එකක් වැලියු එකක් තියලා තියෙනවා. දැන් මේකේ මේ පොඩි විස්තරයක් සමහරවිට මේකට හැලක් කියලා කියන පොඩි විස්තරයක් දීලා තිනවා. මෙන්න මේක කරන්න මේක හිතන්න මෙහෙම මෙහෙම කියලා දෙයක් දීලා තිනවා. ඒත් මෙන්න මේ වගේ කන්ටෙන්ට් එකක් දැම්මහම ඒකෙන් ඒ දකින කෙනාට දෙයක් ඇත්තටම ලැබෙනවා. දැන් මේ වගේ කන්ටෙන්ට් එකක් දැක්ක ගමන් එයක් හදන්න හිතපු කෙනෙක් නම් නවතිලා බලනවා. මොනවද මං හිතන්න ඕන. right? පිළිපැද්දු කරුණු ටික. හරි මොකක් හරි දෙයක්. ඒතර ඒක හරහා සමහරවිට මේක සමහරට ෂෙයා කරනවා. ඒ කියන්නේ සමහර මගේ යාළුවෙක් ඉන්නවා. හරි මගේ සහෝදරයෙක් ඉන්නවා. මම මේක ෂෙයා කරනවා මේක කියවන්න.
මේකෙද මේ විස්තර ලස්සනට ගෙනල්ලා අවසානයේ කියලා තියෙනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට කතා කරන්න. නැත්නම් අපිට කතා කරන්න. මම තව උදාහරණයක් පෙන්නන්නම් මේ වගේ. මේ තියෙන්නේ දැන් මේකේ කන්ටෙන්ට් එකේ තියෙන ඉමේජ් එක ගැන හිතන්න බලන්න මේකේ පුද්ගලික සමාගමක් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් වශයෙන් රෙජිස්ටර් කරගනිද්දී කරගන්න ආකාරය සරලව කියලා තමයි මේ ඇඩ් එකේ තියෙන්නේ. රයිට්. ඒතර මේකේ විස්තරයක් කියලා. ඒතර මෙන්න මෙහෙමයි කියලා සමහරවිට ඒකේ ඒ විස්තරය පැහැදිලි කරලා තියෙන්නේ සමහරවිට තියෙන ප්‍රශ්නයක් highlight කරලා. මෙන්න මේ දේවල් කියනවා. ඒ වගේම ඊළඟට වෙනවා. ඔයාලට මෙන්න මේ ප්‍රශ්න ටික එනවා. right? ඊට පස්සේ අපි මේ දැන් මේ බලන්න මේකෙදි මේ අවසානයේ අපි කියන CTA call to action එක WhatsApp message එකක් දාන්න. ඒතකොට මේක දැක්කට පස්සේ මේ කිව්වට පස්සේ අයාට හිතුණා මම මෙයාලගෙන් තව මේක ගැන අයිඩියා එකක් ගත්තොත් හොඳයි. right? අන්න එහෙම තමයි ලීඩ්ස් ගෙන්න ගන්න. එහෙම තමයි මැසේජ් ගන්න. ඒතකොට එයාට එයාගේ තියෙන මේක නම් ඇත්තටම මේ ඇඩ් එක මෙයාලා මේ කන්ටෙන්ට් එක දාලා මෙයාලා පෙන්වන්නේ ගයක් සෝරි කම්පැනි එක රෙජිස්ටර් කරන්න හිතේ තියෙන කට්ටිය. ඒතකොට එයාක දැක්කට පස්සේ හිතනවා රයිට්. මට විස්තරයක් තියෙනවා මෙයාලා මේ ගැන කියලා තියෙනවා. මම මෙයාලගෙන් තව මේ ගැන විස්තරයක් අහගන්න. එහෙම අහන්න මැසේජ් එකක් දැම්මට පස්සේ මේ ආයෙත් මෙයාලා මොකද කරන්නේ? මෙයාලා එයාලට කන්වින්ස් කරනවා මෙහෙමයි අපිට ගාව මේ සර්විස් තියෙනවා. අපිට මේ දේ ගන්න පුළුවන් කියන දේ. උට අවසානයේ සෙල් එකක් කරනවා. ඉතින් මේ වගේ දේවල් තියෙන Facebook කරහා අපි මාකටිං කරද්දි මම මේ ජස්ට් දේවල් ඒතර මේ ස්ටෝරි ටෙලිං කියන දේ සමහරලාට පොඩි කතාවක් වෙන්න පුළුවන්. අපේ මෙන්න මෙහෙම සිදුවීමක් වුණා මෙන්න මෙහෙම දෙයක් කරා හරි එහෙම සමහරලාට සමහර ප්‍රොඩක්ට් එකක් වුණත් මෙහෙමයි. ප්‍රොඩක්ට් එකක් වුණත් සමහරලාට මේ විදියට ගලපලා හදන්න පුළුවන්. ඉතින් මම මේවා කන්ටෙන්ට් ගැන හදද්දි කතා කරනවා. මම අද මේ දෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක රයිට්. හරි. හරි. ඊළඟට මම දැන් අද දවසේ තව මම ඔයාලත් එක්ක කතා කරනවා මේ Facebook ඇඩ්ස් ගැන රයිට්. මොකද සමහරලාට Facebook ඇඩ්ස් කියන පාර්ට් එකත් ගොඩක් වැදගත්. මොකද මේ අපි ටෙක්නිකලි මේ කන්ටෙන්ට් හදන එක ඊට පස්සේ අර ප්ලෑන් කරන දේවල් ඒක ඔක්කොම හිතාගෙන ආවට පස්සේ අවසානයේ අපි කරන්නේ ඇඩ් එකක් දාලා තමයි අපි මේක ඕගනික් නොවන විදිහට පේජ් විතර කට්ට ගෙනියන්නේ රයිට්. එතකොට මේ ඇඩ්ස් ගැන කතා කරද්දිත් දේවල් ටිකක් තියෙනවා ඇඩ්ස් රන් කරන්න කලින් දැනගන්න ඕන කන්සෙප්ට්ස් එකක්. මොකද ගොඩක් කට්ටිය ඇඩ්ස් රන් කරනවා බේසික් මේ ඇඩ් සම්බන්ධ කන්සෙප්ට්ස් ටික දැනුවත් නැහැ. රයිට්. මම ඒව ගැන පිළිවෙලට කතා කරලා ඉතින් මම අද දවසේදී මේ ඇඩ්ස් ගැන පොඩි ඔයාලට ගයිඩන්ස් එකක් දෙන්නම්. right. හරි. ඉතින් හරි. Facebook ඇඩ්ස් ගත්තාම මම right. Facebook ඇඩ්ස් සම්බන්ධව ගත්තට පස්සේ මම මෙන්න මෙතනින් එක්ස්ප්ලেইন කරන්න. right. Facebook ඇඩ්ස් වල ඇත්තටම තියෙනවා ලෙවල්ස් තුනක්. සමහරවිට මේක ඇඩ්ස් රන් කරපු කට්ටිය දැන්ට ඇඩ්ස් රන් කරලා තියෙන ඇති. සමහරවිට මේක ගැන එච්චර අයිඩියා එකක් නැහැ. මේ ඇඩ්ස් Facebook ඇඩ්ස් සම්බන්ධ ලෙවල්ස් තුනක් තියෙනවා. මෙන්න මේක මම මේ දැන් කියන දේ මම ඇඩ්ස් ගැන වෙනම කතා කරනවා. හැබැයි දැන් මේ ටික හරියට ඔලුවට දාගන්න. එතකොට මේ මම පස්සේ මේ ඇඩ්ස් ගැන කතා කරන පාර්ට් එකට එද්දි මේක ඔයාලා තේරුම් ගන්න ලේසියි. Facebook ඇඩ්ස් වල තියෙන ලෙවල්ස් තුනක්. right. මෙන්න මේ ලෙවල්ස් තුන අතිශය වැදගත්. right. පළවෙනි ලෙවල් එක තමයි කැම්පේන් ලෙවල් එක. දෙවෙනි ලෙවල් එක ඇඩ් සෙට් ලෙවල් එක. තුන්වෙනි ලෙවල් එක ඇඩ් ලෙවල් එක. ඒතර ඔයාලා සමහරවිට බූස්ට් පෝස්ට් බටන් එක ක්ලික් කරලා හරි නැත්නම් ඇඩ්ස් මැනේජර් එක කොහොම රන් කරත් Facebook ඇඩ්ස් මේ ලෙවල්ස් තුනට අදාළව තමයි ඇඩ්ස් රන් වෙන්නේ. එතකොට මේකේ මේ ලෙවල්ස් තුන ගැන ඔයාලා තේරුම් ගන්න එක වැදගත්. Facebook ඇඩ්ස් කියන පාර්ට් එකට එද්දි. right. මේ පළවෙනි ලෙවල් එක කැම්පේන් ලෙවල් කියන එකේදී වෙන්නේ සරලව ඔයා කරන්න යන අපි බූස්ට් කරනවා කියලානේ සරලව කියන්නේ අපි නැත්නම් ඇඩ් ගහනවා කියලා කියන්නේ. right. ඔයා මේ කැම්පේන් අපි කියන්නේ මේකට කැම්පේන් එකක් කරනවා කියලා. right. ඔයා මේක කරන්න එකේ අරමුණ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියන දේ තමයි අපි කැම්පේන් ලෙවල් එකේදී කතා කරන්නේ. right. Facebook ඇඩ්ස් එකක් ගහනවා කියලා අපි මුලින්ම කතා කරන්නේ අපි ඩිසයිඩ් කරන ඔබ්ජෙක්ටිව්. එතකොට දැන් මේ පේනවා මේ සාම්පල් එකක් දීලා තියෙන්නේ. මේවා ගැන වැඩි හිතන්න එපා. මම වෙනම ස්ක්‍රීන් ෂෙයා කරලා පිළිවෙලට මෙතෙන්ට ඇවිල්ලා පෙන්නනවා. ඉතින් මේ ඇඩ්ස් සමහරවල් ඇඩ්ස් මැනේජර් එකත් එක්ක වැඩ කරලා තියෙන කෙනෙක් ඉන්න සමහරවිට මේක ගැන දැකලා ඇති. මේ පරණ view එකක්. ඒ වුණාට කැම්පේන් ඇඩ්වර්ට්ස් ඇඩ්සෙට් ඇඩ් නැත්නම් ඇඩ් ලෙවල් කියන right. ඒතර මේ පළවෙනි ලෙවල් එක මම කිව්වේ ඒකෙත් තමයි ඔබ්ජෙක්ටිව් අරමුණ තීරණය කරන්නේ right. එතකොට මේක මේ ඉමේජ් එක දිහා බලන්න මේකේ මේ මම ඔයාලට දැන් ඇත්තට මේ Facebook කියන දේ ගත්තාම ඉන්ටරෙස්ටිං තමයි මේක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ කියන්නේ මාර ඉක්මනට අප්ඩේට්ස් එනවා right. ඒ කියන්නේ මීට මාස 3කට කලින් තිබ්බ විදිය නෙවෙයි දැන් කතා කරන්නේ right. මේක මාර අප්ඩේට්ස් වෙනවා, චේන්ජස් වෙනවා, ස්ට්‍රැටජිස් වෙනස් වෙනවා right. ඉතින් මම මේක එක්ස්ප්ලেইন කරන්න මෙන්න මෙහෙම right. දැන් Facebook එකේ මම කිව්වා දැන් මම ඔබ්ජෙක්ටිව්ස් ගැන කතා කරන්නේ right. අපි කැම්පේන් එකක්
මොකක් ලෙවල්ස් තුනක් තුන උඩම ලෙවල් එක පළවෙනි ලෙවල් එක කැම්පේන් ලෙවල් එක එකකින් අප බලන ඔබ්ජෙක්ටිව් අර. එතකොට මේ ඔබ්ජෙක්ටිව්ස් ගත්තාම මේකේ දැන් අලුත්ම Facebook කැම්පේන් ඔබ්ජෙක්ටිව් ටයිප් එක තමයි ODEX කියන කන්සෙප්ට් එක. නම ගැන හිතන්න එපා. outcome driven experience කියන දේ. right? ටිකක් පොඩ්ඩක් ඒ විදිහට හිතුවොත් complicated. මම මේක මෙන්න මේ previous තිබ්බ එකත් එක්ක explain කරන්නම්. මම මේ අද ඔයාලට introduction එකක් දෙන්න. right? so මේක අද කියන දේ ගැන වැඩි හිතන්න එපා. මේක ඉස්සරහට යද්දී ඔයාලට මේ කියන දේවල් තේරෙයි. right? ඉතින් මේ previous experience කියන පාට මෙන්න මේ ටික ගැන බැලුවොත් ඔයාලට පේන්නේ මේ objective ගැන අරමුණ. ඒතර Facebook එකේ අපිට ad campaign කරන්න පුළුවන්, අපිට boost කරන්න ads ගහන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලින්. right? brand awareness ගෙන්න ගන්න, reach ගෙන්න ගන්න, traffic, engagement, app install, video views, messages, conversion, catalog sales, සමීට අමතරව page likes, right? මේ වගේ ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ අපි මොකටද මේක කරන්නේ? right? ඔයාලට දැන් මම අර කිව්වා අපේ page එකට followers likes ගෙන්න ගන්න ඕනේ. එතකොට ඔයාලා මේ objective කියන level එකේ තමයි decide කරන්න right හරි. මගේ objective එක message ගෙන්න ගන්න. මගේ objective එක message ගෙන්න ගන්න. right? මගේ objective brand awareness ගෙන්න ගන්න. එතකොට මේ brand awareness කියලාත් වෙන objective එකක් තියෙනවා. දැන් අලුතෙන් යන method එක තමයි මෙන්න මේ method එක. right? awareness, traffic, engagement, leads, app promotion and sales, right? ගොඩක්ම අපි ads run කරන්නේ engagement කියන type එකකින්. ඒවා මම ඉස්සරහට කතා කරනවා. ඒත් මෙතෙන්දි මම අර කිව්වා වගේ objective එක decide කරන මොකටද මේක කරන්නේ, right? right. එතකොට මේ brand awareness කියන එකත් මම ඉස්සරහට කතා කරනවා. මේක ටිකක් හල්ට එකපාරට මෙහෙම කියත් තේරෙන එකක් නෑ. ඒ වුණාට මේකින් එක මම ඉස්සරහට ads ගැන කතා කරද්දී explain කරනවා, right? ඒතර මං කිව්වා කැම්පේන් ලෙවල් එකේ තමයි අරමුණ ඩිසයිඩ් කරන්නේ. මොකටද අපි කරන්නේ? ගොඩක් වෙලාවට අපි කරන්නේ අපි ඇඩ්ස් රන් කරන ඔබ්ජෙක්ටිව් එක තමයි මැසේජ් ගෙන්න ගන්න. එහෙම නැත්නම් ලීඩ්ස් right ගෙන්න ගන්න තමයි ඇඩ්ස් අපි රන් කරන්නේ. එතකොට අපි ඇඩ් එක කැම්පේන් එක සෙටප් කරලා මුලින්ම ඩිසයිඩ් කරනවා මෙන්න මේක තමයි අපි කරන්නේ. දැන් ඔයාලා බිස්නස් කරන අවශ්‍යයෙන් බලාපොරොත්තු වෙන සේල්ස් ගෙන්න ගන්නවානේ. එතකොට සේල්ස් ගෙන්න ගන්නවා කියන්නේ අපි ගොඩක්ම කරන්නේ මැසේජ් ගෙන්න ගන්න එක. ඒ වගේම ලීඩ්ස් ලීඩ්ස් ගැනත් මම මෙහෙම දෙයක් එක්ස්ප්ලේන් කරන්න. ලීඩ් කියන ඔබ්ජෙක්ටිව් එක ලීඩ්ස් ඇඩ් රන් කරනවා කියන ඔබ්ජෙක්ටිව් එක ගැන දැන් මම අර කිව්වා Facebook ads Facebook හරහා දේවල් සෙල් කරන්න ප්‍රොමෝට් කරද්දි ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් සර්විස් එකක් වෙන්න පුළුවන්. මේ අර්ජන්සි එක පුළුවන් තරම් ඉක්මනට ඒක සෙල් කරන එක ඒක බිස්නස් එක ක්ලෝස් කරන එක වැදගත්. මොකද එකක් මම අරගු කම්පිටිෂන් එක සහ නැත්තම් කෙනෙක්ට ඒ අවශ්‍යතාවයේ ටිකෙන් ටික නැති වෙනවා. මොකද දැන් ලංකාවේ ගොඩක්ම පිටරට රිලේටඩ් අපි ඇඩ්ස් රන් කරද්දී අපි ගොඩක් වෙලාවට සෙල් කරන්නේ ප්‍රොඩක්ට් ඔ සර්විස් එක. අපි Facebook එකේ ඇඩ් එක දැක්කා. එයා අදාළ කෙනා ලින්ක් එකක් ක්ලික් කරලා වෙබ්සයිට් එකට ගියා. වෙබ්සයිට් එකට ගියපු ගමන් කෙලින්ම ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් තියෙනවා, ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් තියෙනවා. PayPal හරි අදාළ Stripe එකකින් හරි අදාළ කාඩ් එකකින් පේමන්ට් එක කරා ඇඩ්‍රස් එක දැම්මා සේල් එක ක්ලෝස්. මම දැක්කා මම ප්‍රොඩක්ට් එක හොඳයි. සයිට් එකට ගියා පර්චේස් කරා. right? ලංකාවේ එහෙම නෙවෙයි. ලංකාවේ වෙන්නේ මොකද්ද? ඇඩ් එක දැක්කා WhatsApp එකට මැසේජ් එකක් දැම්මා. ඊට පස්සේ ආයෙ ටිකක් හිතුවා එහෙම තමයි වෙන්නේ. හැබැයි මේ ලීඩ්ස් එහෙම නැත්නම් අපි කියන ඉන්ස්ටන්ට් ෆෝම්ස් මම ඒවත් ඇඩ්ස් ගැන කතා කරලා කතා කරනවා. ඒ ටයිප් එකට ගියහම වෙන්නේ දැන් එතෙන්දි අර මම මැසේජ් පතාවේ තියෙන ප්‍රශ්නේ තමයි ටයිම් එකක් යනවා. ඔයාලට උන සමහර රෙස්පොන්ඩ් කරන්න ටයිම් එකක් යනවා. right? ප්‍රැක්ටිකලි වෙන දේ right? ලීඩ් කියන ටයිප් එකේදී අපි ඉන්ස්ටන්ට් ෆෝම් කියන ටයිප් එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ ඇඩ් එක දැක්කට පස්සේ අපි කියන රයිට් මේකට මේක මිලදී ගන්නවා නම් පමණක් නැත්නම් මේ සර්විස් එකට ආවට අවශ්‍ය නම් පමණක් පහත ෆෝම් එක ෆිල් කරන්න. කියන්නේ අපි ඇඩ් එක දැක්කට පස්සේ මැසේජ් WhatsApp හරහා මැසේජ් කරන්න ඔප්ෂන් එක නෙවෙයි. කෙලින්ම ෆෝම් එකක් ෆිල් කරන්න ඔප්ෂන් එක Facebook එකේ පෙන්නනවා. ඉන්ස්ටන්ට් ෆෝම් කියන දේ right. එතකොට අපි කියනවා right අපි ඇඩ් එක දානවා මේක මිලදී ගන්නවා නම් පමණක් ඉස්සරහා ඩීටේල්ස් එක ෆිල් කරන්න. එතකොට එයා එතෙන්දිම ඩිසයිඩ් කරනවා right ප්‍රොඩක්ට් එක මේක මම මේක පර්චේස් මේක ගන්නවද නැද්ද? මම මේක ගන්න නැත්නම් දැන්ම හරියන්නේ නැත්නම් එයාගේ ස්කිප් කරලා යනවා. ගන්න ඕන කෙනා මොකද කරන්නේ? ඉන්ස්ටන්ට් ෆෝම් එක ලීඩ් එක ෆිල් කරනවා. ඊට පස්සේ ඔයාලා කරන්නේ ප්‍රොඩක්ට් උසයට අදාළව ඉක්මනට එයාට කෝල් කරලා අහනවා රයිට් සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මිස්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න කෝල් කරේ. සමහරට ඔයාගේ තව එක්ස්ට්‍රා නම්බර් එකක් දෙන්න අපි මේක කුරියර් කරන්නම් හරි. නැත්නම් සර්විස් එකක් නම් දෙන්නේ. කෝල් කරලා
අදාළ අපි සර්විස් දෙන්න මේ කළේ ෆලෝ අප් එක කරන්න right එකක් අර මං කිව්වේ ස්පීඩ් එක right ස්පීඩ් එක අතිශය වැදගත් කියන්නේ සමහරවිට මැසේජ් කරන්න ඉක්මනට මැසේජ් කරන දේ රිප්ලයි කරන දේ ලීඩ් එකක් නම් ඉක්මනට ලීඩ් එක ඇත්තරම් වෙන්නේ අර කිව්ව විදිහට ඉක්මනට ඒ දේ ඇත්තරම් වෙනවා අපි කියන්නේ එයාට මේක ක්ලෝස් වා ගන්නවා නම් විතරක් ෆිල් කරන්න කියලා. එතකොට ඒක ඉක්මනට වෙනවා. එතකොට මේ කැම්පේන් ලෙවල් එකේදී අර මම කිව්ව විදිහට ඔබ්ජෙක්ටිව් එක ඩිසයිඩ් කරනවා. ඒතර ඔයාලා හිතනවා අර ඩිසයිඩ් කරන මේක කොහොමද කරන්න. ඉතින් ඒ වගේම තව ඔබ්ජෙක්ටිව්ස් තුන පේජ් ලයික්ස්. ඔයාලට හිතනවා නම් රයිට් මගේ පේජ් එක ලයික්ස් වැඩි කරගන්න ඕන. සහ ඊට අමතරව සමහරවිට අපි හිතන්න මගේ කන්ටෙන්ට් එකක් තුන වීඩියෝ එකක් තුන මට වීඩියෝ views ගෙන්න ගන්න ඕන. right මට එහෙම නැත්නම් පෝස්ට් එකට engagement ගෙන්න ගන්න ඕන. right මගේ ඉවෙන්ට් එකක් තුන ඉවෙන්ට් එක response ගෙන්න ගන්න ඕන. තරන්න ඒකත් අපි ඩිසයිඩ් කරන්න මේ කැම්පේන් කියන ලෙවල් එකේ. right ඊළඟට ඊළඟ ලෙවල් එක තමයි මේ ඇඩ්ස් ගැන කතා කරන්නේ ඇඩ් සෙට් ලෙවල් කියන එක right ඇඩ්වර්ඩ් සෙට් කියන ලෙවල් එක right මේකෙදි තමයි අපි ඩිසයිඩ් කරන්නේ සරලව ඔඩියන්ස් එක කියන්නේ ඔඩියන්ස් එක කියන්නේ මේ කාටද පෙන්වන්නේ right සරලව දැන් ඇඩ්ස් රන් කරන්න පාර්ට් එකට ආවිල්ලා දැන් කට්ටිය හිතන්නේ මේක කාටද පෙන්වන්නේ කියලා මම අර කලින් කිව්වා වගේ right ඊට කලින් අපි දේවල් ටිකක් ඉස්සරහට කතා කරනවා ඔයාලට කොන්ෆිඩන්ස් එක තියෙනවා මේක මේ ඇඩ් එක ගහන ලෙවල් එකට එද්දි මම කාටද පෙන්වන්නේ කියලා right ඔඩියන්ස් කියන දේ ඊට පස්සේ ප්ලේස්මන්ට්ස් කියන දේ සහ බජට් ඇන්ඩ් ෂෙඩියුල් කියන දේ right ඒක ඩිසයිඩ් කරන ඇඩ්සෙට් ලෙවල් එකේදී ප්ලේස්මන්ට්ස් කියන්නේ සරලව මේ ඇඩ් එක කොහෙද පෙන්වන්නේ ප්ලේස් වෙන තැන ඒ කියන්නේ දැන් ඔයාලා සමහරට දන්නවා ඇති Facebook කියන්නේ Facebook නේ මේක අතර මෙටා එක හරහා සියල්ල වෙන්නේ මෙටා කිව්වහම මෙටා එකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ Instagram Facebook තව ඔඩියන්ස් නෙට්වර්ක් WhatsApp ඒ වගේ තියෙන කීයක් දැන් හැබැයි WhatsApp එකේ නම් Facebook ads යන්නේ නැහැ Meta එකෙන් ads යන්නේ නැහැ sorry Facebook Instagram ගත්තට පස්සේ සහ Messenger කියන එකත් ගත්තට පස්සේ ඒවයි එක එක තැන් තියෙන ads යන ඔයාලම දැකලා ඇති ads යනවා stories වල ඊට පස්සේ Messenger එකට ගියාට පස්සේ ads පෙන්නනවා right රීල්ස් ඇතුළේ ඇඩ්ස් යනවා සමහරට කම්පියුටරෙන් ගියාට පස්සේ ඩෙස්ක්ටොප් එකේ පැත්තේ පොඩියට පෙන්වන ගොඩාක් Facebook එකේ තැන් තියෙන මම ඒවා ඉස්සරහට පෙන්නද්දී ඔයාලට දකින්න පුළුවන්. ඒක තැන්වල මේ ඇඩ්ස් පෙන්නනවා. එතකොට ඔයාලා නෝමලි ඇඩ් එකක් බූස්ට් කරාම බූස්ට් පෝස්ට් ක්ලික් කරලා හරි නැත්නම් ඇඩ්ස් මැනේජර් එකට ගියාට පස්සේ අපි හිතනවා ඔටෝමැටික් ප්ලේස්මන්ට්ස් කියලා දෙයක්. ඒවා අපි හදන්න ඕන. මම මේ වෙනම කතා කරන කොහොමද ඔයාලගේ ඇඩ්ස් වලට යන කොස්ට් එක අඩු කරගන්නේ කියලා. මේ ඔටෝමැටික් ප්ලේස්මන්ට් කියන දේ දැම්මට පස්සේ Facebook එක සමහරට වැඩක් නැති තැන්වලත් ඔයාලගේ ඇඩ්ස් පෙන්නනවා right දැන් උදාහරණයක් වශයෙන් හිතන්න දැන් ඔයාලා ඇඩ් එකක් ගැහුවේ මේවා ඉස්සරහට තේරෙයි දැන් ඔයාලගේ ඇඩ් එකේ කන්ටෙන්ට් එක දැම්මේ මෙන්න මේ වගේ නේ. ඒ කියන්නේ ඉමේජ් එකේ වැඩි විස්තර නැහැ කැප්ෂන් එක තමයි විස්තරය තියෙන්නේ. ඒතර ඔයා ඇඩ් එක දැම්මට පස්සේ ඒක ගියොත් ස්ටෝරි එක ස්ටෝරි එකත් එක්ක ඒ ආටිකල් එක කියවන විස්තරය යන්නේ නැහැ. සමහරට ඒක මැසෙන්ජර් එකේ නම් පොඩියට පෙන්නුවේ රීල් එකක් අතර නම් ඒ ඇඩ් එක පෙන්නුවේ Facebook එකේ පෙන්වනවා. මේකම Instagram එකේ යනවා right. මේක මේ ඇඩ් එකක් දැම්මොත් ගොඩක් ටෙක්ස්ට් තිබ්බොත් Instagram එකේ යන්නේ. සමහරට ස්ටෝරිස් වල යනවා right. ඒ කන්ටෙන්ට් එක ඔයාලට පේන්නේ නැහැනේ මේක පෙන්වන්නේ හැමතරක්ම. ඔයාලා හිතනවා ඇඩ් එක දැම්ම මේ කට්ටියට පෙන්වනවා කියලා. හැබැයි ඒක සමහරවිට විකෘති වෙලා ඔයාලට අවශ්‍ය විදියට නෙවෙයි ඒක පෙන්වන්නේ. සමහරවිට ඒ තැන්වල ගිහලා වැඩකුත් නැහැ ඒ කන්ටෙන්ට් right. අන්න ඒක අපි ඩිසයිඩ් කරන්න right අපි ඒක සමහර තැන් තියෙනවා Facebook එකේම ඩිසයිඩ් කරන්න කියන සමහරලාට ඒක ඉෆෙක්ටිව් නෑ right ඒතකොට මම ඒව කතා කරද්දී ඔයාලට තව තේරෙයි මේ ප්ලේස්මන්ට් කියන දේ ඩිසයිඩ් කරන්නේ මේ ඇඩ් සෙට් ලෙවල් කියන එකේ right සහ ඊට පස්සේ බජට් ඇන්ඩ් ෂෙඩියුල් අපි මේකට කොහොමද බජට් කරන්නේ අපි කොච්චරක් වියදම් කරනවද කොච්චර බජට් එකක් වෙනවද සහ මොන විදියට දුවන්නේ අපිට මේකෙත් මේ ලෙවල් එකේදීත් කැම්පේන් බජට් ඔප්ටිමයිසේෂන් කියලා දැක්කම ඒවත් මම ඉස්සරහ කතා කරනවා. ඒ ගැන හිතන්න එපා. සරලව ඇඩ්සෙට් කියන දෙවෙනි ලෙවල් එකේ තමයි අපි ඩිසයිඩ් කරන්නේ මේක අපේ ඔඩියන්ස් එක කොහෙද මේක ප්ලේස් වෙන්නේ සහ අපේ බජට් එක right. අවසාන ලෙවල් එක තමයි අපේ ඇඩ් ලෙවල් එක right. ඇඩ් ලෙවල් එක කියන්නේ සරලව කිව්වොත් අපේ ක්‍රියේටිව් එක අපේ කන්ටෙන්ට් එක මොකක්ද කියන දේ right. එතකොට දැන් මෙතන කන්ටෙන්ට් ගැන මම වෙනම කතා කරන කොහොමත් මේ කන්ටෙන්ට් ඇඩ් කියන පාර්ට් එකේදී අපිට පුළුවන් එක එක ඇඩ්ස් දාන්න. ඒ කියන්නේ ඔයා විකුණන එක ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඒක සර්විස් එකක් නම් ඒකට එක එක ටයිප්
ඇඩ්ස් දාන්න පුළුවන්. මොකද අපි ගොඩක් කට්ටිය හිතන දේ තමයි හරි. මම මේ ප්‍රොඩක්ට් එක විකුණන්න යනවා මම මොකක් හරි ඇඩ් එකක් හැදුවා. සමහරට වාම ඩිසයිනර් කෙනෙක්ට කියලා හරි හදා ගන්න මට මේකට අනේ ඇඩ් එකක් ගහන්න ඕන මේ ඩිසයින් එක හදලා දෙන්න කියලා. ඒක අපි ඇඩ් එකට දානවා. අපි කැම්පේන් එකට අපි මේ සරලවකුත් අපි ඇඩ් ලෙවල් එකේදී දානවා. right? දැන් හැබැයි සමහර විට ඒ ඇඩ් එක Facebook එකේ මම අර කිව්ව විදිහට 20% රූල් කතාව නම් අදාළ නැහැ. Facebook එකට ඒ Facebook ඇල්ගොරිතම් Facebook සිස්ටම් එකට ඒ කන්ටෙන්ට් එක ඇපීලින්. ඒ කියන්නේ ඒකෙන් එන්ගේජ් වෙනවා කියන දේ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ Facebook එකේ මේ කන්ටෙන්ට් එච්චර සෙට් නැහැ කියලා. එතකොට සරලකුත් කොස්ට් එක වැඩි වෙනවා. දැන් සරල මම මේ ටික කියවන්නේ දැන් මම අර කිව්වා මෙන්න මේ දේවල් ටිකක් right මේ concept ටික video contents album post more comments original content මෙතෙන්දී ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි සමහර කෙනෙක් හිතයි මට මේ ඕගනික් රීච් වෙන content හදින්න අවශ්‍ය නැහැ මට ඇඩ් එකක් දාලා ওই දේවල් කරන්න ඇති මට මේ more comments දාන්න ඒවා අවශ්‍ය නැහැ එහෙම කියලා video content අවශ්‍ය නැහැ album post අවශ්‍ය නැහැ කියලා හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි Facebook ads වලට ඔයාලා දාන content එක ඔයාලා හිතන්න ඔයාලා page එකේ content එකක් දැම්ම කියලා හැබැයි කන්ටෙන්ට් දාතිත් කන්ටෙන්ට් පබ්ලිෂ් කරන ටයිම් එක අනුව රීච් වෙන දේවල් තියෙනවා ඒවත් මම කතා කරන්න වෙනම කන්ටෙන්ට් එකක් දැම්මහම ඔයාගේ පේජ් එකේ බිස්නස් පේජ් එකේ ඒක ඕගනිකලි ඇඩ්ස් රන් නොකර ලොකු පිරිසකට රීච් වෙනවා නම් සහ ඒක ඇඩ්ස් රන් නොකර හොඳ එන්ගේජ්මන්ට් එකක් තියෙනවා හොඳට කමෙන්ට්ස් වැටෙනවා නම් නැත්තම් ඒකට මේ එන්ගේජ්මන්ට් කියන්නේ ඇත්තටම මේ කමෙන්ට්ස් වැටෙන එක විතරක් නෙවෙයි සමහරවිට අපි මේ එන්ගේජ්මන්ට් කියලා ගන්න සමහරවිට ඒ පෝස්ට් සේව් කරන එක ස්ක්‍රීන්ෂොට් ගහන එක ෂෙයා කරන එක යාළුවෙක් මැසෙන්ජර් හා සෙන්ඩ් කරන මේ වගේ දේවල් ටිකක් ඇතුළත කට්ටිය ඉන්ටරැක්ට් වෙනවා ඒකත් එක්ක එන්ගේජ් වෙනවා අන්න එහෙම වෙනවා නම් ඔයා ඇඩ්ස් රන් කරන්න කලින් ඔයා දාන කන්ටෙන්ට් එකට ඒක ඇඩ් එකක් වශයෙන් රන් කරාම ඇඩ් එකක් වශයෙන් බූස්ට් කරාට පස්සේ ඒකට යන කොස්ට් එක ගොඩක් අඩුයි ඉන්ටරැක්ට් වෙන එන්ගේජින් කන්ටෙන්ට් වලට යන කොස්ට් එක අඩුයි එතකොට ඔයාලා ඇඩ් එකක් දාද්දිත් ඔයාලා හිතන්න ඕන Facebook එක කැමති නැහැ ඇඩ්ස් උනත් බෝරින් ඇඩ්ස් දාන්න. දැක්කට පස්සේ මේක නිකන් බලන්න හිතෙන්නේ නැති ඉන්ට්‍රස්ට් එකක් නැති විදිහට ඇඩ් එකක් යනවා නම් Facebook එක පෙන්වන්න වැඩි ගාණකට වැඩි ගාණක් charge කරලා තමයි පෙන්වන්නේ. right? එතකොට මෙතෙන්දී ඇඩ් කියන ලෙවල් එකට ආවට පස්සේ ඔයාලා කරන්නේ මේ ඇඩ් එක කියන දේ එකක් දාලා නෙවෙයි. අපි එතෙන්දි මම දැන් ඊළඟට එක්ස්ප්ලেইন කරනවා. අපි එතෙන්දි කරන්නේ අපි ඇඩ්ස් කීපයක් දාලා බලනවා right? මොකක්ද perform කරන්නේ? දැන් මම මේක මේ concept එක මම ඔයාලට පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. Facebook එකේ මම දැන් කිව්වා levels තුනක් තියෙනවා කියලා. campaign level, ad set level, ad level. ad level එකේ තමයි creative එක design කියන්නේ content එක. ඒක වීඩියෝ එකක් වෙන්න පුළුවන්, image එකක් වෙන්න පුළුවන්, album එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර carousel කියලා තියෙන මම ඒවත් කතා කරනවා. carousel කියන අර image set එකක් දාලා තියෙන පුළුවන්. ඒ වගේ එක එක දේවල් ටිකක් තියෙනවා අපිට ad එකක් වශයෙන් හදන්න පුළුවන්. right? එතකොට දැන් Facebook එකේදී මම අර කිව්ව විදිහට අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න ඕන නම් නැත්නම් සර්විස් එකකට අදාළ ඇඩ් එකක් කැම්පේන් එකක් කරනවා නම් අපි මොකක් හරි ඉමේජ් එකක් හදලා කට්ටිය කරන්නේ මොකක් හරි ඉමේජ් එකක් හරි වීඩියෝ එකක් හරි කන්ටෙන්ට් එකක් හැදුවා ඕක සෙටප් කරගෙන ගියා ඇඩ් එකක් වශයෙන් බූස්ට් කරා ඊට පස්සේ බලන් ඉන්නවා මෙන්න මැසේජ් එකට මෙච්චරක් යනවා ලීඩ් එකට මෙච්චරක් යනවා මෙහෙම කියලා බලන් ඉන්නවා. ඒතර මම මේ ටික එක්ස්ප්ලেইন කරන්නේ දැන් ඔයාලා මේ කෝස් එක කරලා ඔයාලා දෙයක් සල්ට බලාපොරොත්තු වෙනවා ඔයාලගේ ඇඩ්ස් හොඳට රන් කරන්න හොඳ රිසල්ට් එකක් ගෙන්න ගන්න. ඒ දේවල්. ඒතකොට විශේෂයෙන්ම ඔයාලා හිතන්න ඕනේ පාර්ට් එකක් තමයි ඔයාලා ඇඩ්ස් රන් කරනවා නම් ඒක ෆුල් ඉෆෙක්ටිව් ඇඩ් එක රන් කරන්න. right? ඔයාලා හිතන්න ඔයාලා ඇඩ් එක රන් කළා මැසේජ් ගෙන්න ගන්න. ඔයාලා මැසේජ් එකකට per messaging cost එක රුපියල් 80ක් යනවා නම් ඔයාට මේ මැසේජ් එක රුපියල් 20ට එන්න පුළුවන් නම් ඊට වඩා හොඳ ඉෆෙක්ටිව් කන්වර්ෂන් වෙන මැසේජ් එකක්. right? ඔයාට කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද? ඔයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? right? එහෙම කරන්න අපි ඇඩ් එකක් දාලා බලන් ඉන්න එක නෙවෙයි අපි කරන්න. ඒකට මෙන්න මේ ස්ට්‍රක්චර් එකට තමයි අපි ඇඩ්ස් රන් කරන්නේ. එතකොට මම උදාහරණයකින් මෙහෙම පැහැදිලි කරන්නම්. අපි කරන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාලට පේන මේ කැම්පේන් මං කිව්ව කැම්පේන් ලෙවල් දැන් මෙතන ලෙවල්ස් තුනක් තියෙනවා. කැම්පේන් ලෙවල්, ඇඩ් සෙට් ලෙවල්, ඇඩ් ලෙවල්. right? ඒතර මේක මම මේ අද බ්‍රීෆ් එකක් දෙන්නේ අදහසක් දෙන්නේ ඇඩ්ස් ගැන කතා කරද්දි මේ කියන දේවල් සරලව ඔයාලට තේරෙයි. right? ඇඩ්සෙට් කියන ලෙවල් එකේදී අපි කරන්නේ අපි මං මෙන්න මේකත් ඔයාලා තේරුම් ගන්න ඕනේ Facebook ads campaign සම්බන්ධව අපි කරන්නේ සරලව අපි ටෙස්ටිං කියන දේ right ඒ කියන්නේ එක දේවල් ටෙස්ට් කර කර බලනවා අපිට අවශ්‍ය බෙස්ම රිසල්ට් එක එනකම් අපි දාලා Facebook එකට කැමති ගාණක් කපා ගන්න ගාණ මෙච්චර එහෙම නෙවෙයි
අපිට අවශ්‍ය ගානට එනකම් අපිට අවශ්‍ය රිසල්ට් එක එනකම් අපි ඇඩ් ටෙස්ට් කර කර වෙනස් කර කර හදන එක තමයි Facebook ads වල වෙන්නේ. right? so ඒ ටික මම ඔයාලට ගන්න පිළිවෙලට ගයිඩ් කරනවා. right? ඊට මේ ad set කියන එකේ දැන් මෙතන මේ image එක බලුවොත් ඔයාලට පේන්නේ ad set කැම්පේන් එක යටතේ ad sets මේකේ තියෙන දෙකක් කොටස් වලට කඩනවා. right? ඒතර මේක ඔයාලා ads run කරද්දී ඔයාලා හිතන්න ඕන කරන්න ඕන. right? කියන්නේ මෙන්න මෙහෙම උදාහරණයක් වශයෙන් මෙන්න මේක මෙහෙම කිව්වම ඔයාලට තේරෙයි. right? මම ටිකෙන් ටික මේ පාර්ට් එකට එනවා ඇඩ්ස් ගැන කතා කරද්දී ඔයාලා ඕඩියන්ස් දැන් මම ඔයාලා කිව්වා මේ ඇඩ් සෙට් ලෙවල් එකේ තමයි ඕඩියන්ස් ප්ලේස්මන්ට්ස් ටික අපි හිතන්න සරලව බජට් එක ගැන අපි කීයක් වියදම් කරනවද කියන දේනේ. එතකොට ඕඩියන්ස් එක වශයෙන් හිතුවොත් මෙන්න මෙහෙම. දැන් හිතන්න ඔයාලා ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා. මම හිතන්න උදාහරණයක් මම කියන්නම්. අපි දන්නවා ඔයාලා සුරතල් සතුන්ට අදාළ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තමයි ඔයාලා විකුණනවා. ඔයාලා බිස්නස් එක සෙල් කරන්නේ. අපි දන්න මොකක් හරි භාජනයක් හරි මොකක් හරි කැම දෙන භාජනයක් හරි ප්‍රොඩක්ට් එකක් තමයි ඔයාලා සෙල් කරන්නේ. එතකොට ඔයාලා මුලින්ම කැම්පේන් ලෙවල් එකට අදාළව ඔයාලා ඩිසයිඩ් කරා රයිට්. මම මේකෙදි කරන්නේ මැසේජස් ගෙන්න ගන්න. WhatsApp මැසේජ් ගෙන්න ගන්න එක තමයි මම කැම්පේන් ලෙවල් එකේදී ඔබ්ජෙක්ටිව් අරමුණු වශයෙන් ඩිසයිඩ් කරේ. රයිට්. ඊළඟට ඇඩ්සෙට් ලෙවල් එකට ආවට පස්සේ දැන් මම කියවනේ මේ ලෙවල් එකට ඇඩ්සෙට් අරමුණු තීරණය කරන මේ ලෙවල් එකට ආපස්සේ ගොඩක් කට්ටිය කරන්නේ මොකද්ද? මෙතෙන්ට ආවට පස්සේ ඇඩ් එක සෙටප් කරද්දී අපිට මේ ඔඩියන්ස් කියන ලෙවල් එකේදී චූස් කරන්න මේ කඩද පෙන්වන්නේ. එතෙන්ට ආවට පස්සේ කරන්නේ හිතන හැම එකක්ම දානවා. ඒ කියන්නේ කැට්ස් ලවර්ස්ලා කැට් ඇති කරන කට්ටිය ඩොග් අපිට පුළුවන් ඩීටේල් ටාගටින් කියලා තියෙනවා. මම ඒව කතා කරන ඉස්සරහට ඇඩ්ස් රන් කරලා තියෙනවා දැන් ඇති. ඊට පස්සේ වෙන වෙන හිතන දේවල් ඔක්කොම දානවා මෙන්න. ඒ කියන්නේ අපි ඔඩියන්ස් එකට අදාළව චූස් කරන්න පුළුවන්. මේ කාටද පෙන්වන්නේ කියලා. එහෙම හිතන හැම එකක්ම දානවා. ඊට පස්සේ ඇඩ් එක තෝරලා දානවා. ඊට මෙතනදී මම මේ කියන්නේ අපි කොටස් වලට කඩමු. දැන් අපි විකුණන සුදුසු සතුන්ට දෙන මොකක් හරි විකුණන ප්‍රොඩක්ට් එකක් නම් අපි ඒක කඩනවා. අපි ඔයාම තමයි ඒක කරන්නේ. ඒක කරන විදිහ මම ඉස්සරහට කතා කරනවා. right? අපි හිතනවා අපි එක ඇඩ් සෙට් එකක් අපි තුන එක අපි කියනවා මේක මම ඉස්සරහට කතා කරන්න තේරෙයි STP segmentation targeting and positioning. ඒ කියන්නේ අපි එක සෙග්මන්ට් එකක් කඩන දැන් මේ ප්‍රොඩක්ට් එකට අදාළව නම් අපි හිතන්න මම කිව්ව උදාහරණයට අදාළව නම් දැන් අපි ඩොග්ස්ලා ඇති කරන කට්ටිය වෙනම ඇඩ් සෙට් එකක් වෙනම ඔඩියන්ස් එකක් වශයෙන් අපි හිතනවා මේක right ඊට අනිත් අපේ වුණ කැට්ස්ලා ඇති කරන කට්ටිය තව ඇඩ් සෙට් එකක් වශයෙන් කඩනවා right කඩලා අපි මේ දෙකට දැන් මේකට අදාළව අපි ඇඩ් එක සෙටප් කරන දේවල් මේකට ඇඩ් සෙට් ලෙවල් එකේදී අපි මේක ඩුප්ලිකේට් කරනවා කියලා දෙයක් කරනවා right අපි ඕන තව AB ටෙස්ටිං කියලාත් මේක වෙනම විදියක් තියෙනවා ඒ නැත්නම් අපි මේක කරනවා කියන්නේ අපි ඇඩ් සෙට් ඩුප්ලිකේට් කරනවා අපි හිතනවා alright මේ දෙකටම ඔක්කොම පොදුවේ දාන්න නැතුව කැට්ස්ලා ඇති කරන කට්ටිය ටාගට් කරලා මේ ඔඩියන්ස් එක හදනවා ඩොග්ස්ලා ඇති කරන කට්ටිය ටාගට් කරලා මේ ඔඩියන්ස් එක හදනවා ඊට පස්සේ අපි කරන්නේ අපි ඇඩ් එක පබ්ලිෂ් කරලා අපි ඇඩ් සෙට් එක මේ ඔක්කොම පබ්ලිෂ් කරලා අපි බලනවා right මේකෙන රිසල්ට්ස්. ඒතර අපිට වෙන වෙනම බලන්න පුළුවන්. කැට්ස් ඇති කරාට පස්සේ අපිට මැසේජ් එකක් දාන්නම් දෙන්න මැසේජ් එකක් එන්න කොච්චර කොස්ට් වෙනවද? ඩොග්ස්ලා මේව කරාට පස්සේ අපි මැසේජ් එකක් ගන්න කොච්චර කොස්ට් එකක් යනවද? ඒකෙත් අපි බලන කොස්ට් එක විතරම නෙවෙයි කොච්චර කොහොමද පර්ෆෝමන්ස්. වැඩිපුර කට්ටිය ගන්න මේ ඩොග්ස්ලා ට අදාළ අපි තෝරපු ඇඩ් සෙට් එකේ. ඒ ඔඩියන්ස් එකේ. කැට්ස්ලා ගන්න කට්ටිය අඩුයි. right? ඒතර මේකේ කොස්ට් එක වල සමහරවිට අපිට පේන්නේ මේකේ කැට්ස් වගේ යන කොස්ට් එක ගොඩක් අඩුයි. අරගේ ගොඩක් වැඩි කොස්ට් එක. ඒ සමහරවිට ඒකේ මැසේජ් එන්නෙම නැහැ. එතකොට අපි මේ දෙක ඔක්කොම එකට දාලා අපි රන් කරාට පස්සේ අපිට එන්නේ එන ඇවරේජ් ගන්න. අපිට හිතා ගන්න බෑ මොකක්ද perform කරන්නේ මොකක්ද perform කරන්නේ නැත්තේ. right? ඒකෙත් අපිට ඇඩ් කියන ලෙවල් එකේ තමයි මම ක්‍රියේටිව් එක හදන්න සමහරලාට අපි ඩොග්ස්ලා ඇති කරන කට්ටියට අපි හදන ඉමේජ් එකේ හරි වීඩියෝ එකේ හරි සාම්පල් එකකට අපි ගන්න ඩොග්ස්ලා ඒකේ වීඩියෝ එකේ හරි ඉමේජ් එකකට අපි යූස් කරන ඩොග් කෙනෙක්ගේ ෆොටෝ එක. right? නැත්තම් කැට්ස්ලාගේ කැට් එක්සාම්පල් එකට ඒ ඉමේජ් එකේ තියෙන කැට් කෙනෙක්. right? මේක මම උදාහරණ දෙන්නේ. ඔයාලගේ බිස්නස් එකට ඔයාලා විකුණන ප්‍රොඩක්ට් හෝ සර්විස් එකට අදාළව මේ විදියට සෙග්මන්ට්ස් වලට කඩලා ඇඩ්සෙට්ස් වලට කඩලා අපි ඇඩ්ස් රන් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඉස්සරහට මම කතා කරනවා. මම මේ අදහසක් දුන්නේ දැනට පොඩි හරි අදහසක් තියෙනවා නම් මේක තේරුම් ගන්න. මෙහෙම කරලාට පස්සේ අනිවාර්යෙන් ඔයාලට ඇඩ්ස් වලින් මෙතන ඔයාලට තේරෙනවා මේ ටෙස්ටිං කියන දේ අපි ඇඩ්ස් වල සමහරලාට අපි එක ඇඩ් සෙට් එකක් තිබිලා ඇඩ් කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම මෙතන එක ඔඩියන්ස් එක ඒකේ සමහරලාට වීඩියෝ එකක් තියෙන්න පුළුවන්, ඉමේජ් එකක් තියෙන්න පුළුවන්. සමහරලාට ඉමේජ් එකට වඩා වීඩියෝ හොඳට perform කරන්න පුළුවන්. right සමහරලාට අපි මැසේජ් එක එන්න වීඩියෝ එකට රුපියල් 20ට මැසේජ් එකක් කරනවා ඉමේජ් එකට එන්න රුපියල් 60ට.
ඉමේජ් එකක් දාලා ඇඩ් එක රන් කරලා කරාට පස්සේ ඔයාට අර 20කට මැසේජ් එක ගන්න තිබ්බ chance එක ඔයා නැති කරගෙන. නැත්නම් ඔයාට හිතා ගන්න බෑ මොකක්ද perform කරන්න කියලා. අපි හැමතිස්සෙම කරන්නේ මේ විදියට කොටස් වලට කඩලා ඇඩ්ස් රන් කරන. ඉතින් මේ අදහසක් දුන්නේ මේ වගේ දේවල් කරලා ඔයාලට අනිවාර්යෙන් සල්ලි ඉතුරු කරගන්න සහ හොඳ රිසල්ට්ස් Facebook ads වලින් ගෙන්න ගන්න. මොකද මම මේ ads ගැන කෝ concept එක මම මේ පැහැදිලි කරේ. ඉතින් මේවා ads ගැන වෙනම කතා කරනවා. සහ මේක දැන් මම මේ කිව්ව පාර්ට් එක සමහරවිට දැන් තේරුම් නැත්නම් ඔයාලට මේක රෙකෝඩින් හම්බුනවා ආයි බලන්න සහ ඒත් ප්‍රශ්නක් තියෙනවා මගෙන් අහගන්න පුළුවන්. right. ඉතින් ඊළඟට තව දෙයක් තමයි අපි Facebook ඇතුළට ආවට පස්සේ දැන් අපි ගොඩක් කලාට ගොඩක් බිස්නස් කරන කට්ටිය කරන්නේ තමන්ගේ ඔෆිෂියල් බිස්නස් පේජ් එකෙන් තමා මාර්කටිං කරන්නේ සේල්ස් කරන්න යන්නේ. හැබැයි ඒක විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. මම මාරම දේවල් ටිකක් කතා කරනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන පාර්ට් එකට ආවට පස්සේ ඔයාලට තේරෙයි. I think මම දැන් අද දවසේ තව දේවල් ටිකක් අයිඩියාස් එකක් ඔයාලට දෙන්නම් මේ අපිට Facebook එකේ අපේ ඔෆිෂියල් පේජ් එක විතරක් නෙවෙයි තව දේවල් කරන්න පුළුවන් කියන දේ ගැන. අතට මේකත් මේ උදාහරණය ඔයාලා බලන්න. මේ තියෙන්නේ මේ ඉමේජ් එක සමහරවිට දැක්කත් ඔයාලා සමහරවිට දන්නවත් ඇති මේ පේජ් එක. මේ තියෙන බ්‍රෝ කියලා පේජ් එකක්. මේ කන්ටෙන්ට් එකේ ගත්තොත් මේක ඇත්තටම මේ එක රෙස්ටොරන්ට් එකක් ගැන දාලා තියෙන කන්ටෙන්ට් එකක්. මේක රෙකමන්ඩ් කරලා කියන්නේ මේ රෙස්ටොරන්ට් එකේ පොඩි ළමයින්ට මෙහෙම වාඩි වෙන්න තරම් මෙහෙම දෙයක් තියෙනවා කියලා දාපු කන්ටෙන්ට් එකක්. ඒක මේ ප්‍රසිද්ධ පේජ් එක කමියුනිටි පේජ් කියලා අපි කියනවා. ඒකේ මෙන්න මෙහෙම තමයි මෙහෙමයි කියලා මේ කන්ටෙන්ට් එකක් දාලා. ඒතර ඒක දාලා තියෙන්නේ මේ පේජ් එක මෙන්ෂන් කරලා. මේ ටැන්කි ටැන්කි තමයි බිස්නස් එකේ නම. මේක ගැන මෙන්ෂන් කරලා මෙහෙම කන්ටෙන්ට් එකක් දාලා. ඒතකොට මේක මේ පේජ් එකේ ඇඩ්මින්ට හිතිලා මෙන්න මේක හොඳයිනේ කියලා මේ පේජ් එක මෙන්ෂන් කරලා දාපු එකක් නේ. එහෙම දාන්නේ නැහැ කවුරුත් right. ඒතර මේ කරලා තියෙන මේ බිස්නස් එක මෙයාලට මේ පේජ් එකේ මේ පේජ් ඇත්තටම සල්ලි අරගෙන සැලකිතු ගාණක් charge කරනවා. එහෙම charge කරලා මේ වගේ පේජ් වල එයාලා content දානවා. ඒතකොට එහෙම මේ වගේ පේජ් වල දාන content නුත් ඔයාලට ඔයාලගේ බිස්නස් එකට යූස් කරන්න පුළුවන්. මේක සමහරවිට ඔයාලා දැන්ට කරලා නැතුව ඇති. හැබැයි මම එක්ස්පීරියන්ස් එක කියන්නේ සමහරලාට ඔයාලගේ පේජ් එකේ දාලා මොන දේ කරලා try කරලා කරනවටත් වඩා සමහර වෙලාවට හැමතිස්සෙම මේක ක්‍රියේටිව් වෙන්න ඕන. මේ වගේ ප්‍රසිද්ධ පේජස් වල කන්ටෙන්ට් දාලා ඔයාලට මාර දේවල් ටිකක් කරගන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන කතාව තමයි මේ පේජස් වල ඉන්න එක එක ඔඩියන්ස්. උදාහරණයක් විදිහට සමහර පේජස් දැන් උදාහරණයක් විදිහට පේජ් එකක් තියෙන කැම්පස් අපේ පිටුව කියලා. කැම්පස් සෙට් එක මම මතක විදිහට. ඒ පේජ් එකේ ඉන්න තනිකර ඔයාලා දන්න Facebook එකේ කට්ටිය එක කැටගරි වලින් පේජ් කරනවා. දැන් කැම්පස් සෙට් කියන පේජ් එකේ ඉන්නේ කැම්පස් සෙට් එකේ පේජ් එකේ කැම්පස් සම්බන්ධ ඔඩියන්ස්. ඒකේ ෂෙයා වෙන්නේ මීම්ස් කැම්පස් සම්බන්ධ දේවල් ඒවා ප්‍රශ්න කතා කරන. එතකොට ඔයාලට ඒ ඔඩියන්ස් එක ග්‍රැබ් කරගන්න ඒ ඔඩියන්ස් එකට මැසේජ් එකක් දීලා ඔයාගේ දෙයක් සෙල් කරන්න ඕන නම් ඒ ඔඩියන්ස් එකට අදාළ කන්ටෙන්ට් ඔයාගේ බිස්නස් එකට අදාළ කන්ටෙන්ට් එක ඒ පේජ් එකේ දැම්මට පස්සේ ඒ ඔඩියන්ස් එකට යනවා. ඒ ඔඩියන්ස් එකෙන් ඔයාට දෙයක් සෙල් කරන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඔයාලට ඔෆිස් සෙට් එක කියලා තියෙනවා right. ඔයාගේ බිස්නස් එකට අදාළ ඔයාගේ මම අර කතා කරේ මම කියවනේ අර අපි කතා කරනවා කියලා ඔඩියන්ස් රිසර්ච් කියන පාර්ට් එක. ඒතර ඒකෙතින්දී ඔයාලට තේරෙනවා right. මගේ මේ ඔඩියන්ස් ඉන්නේ මෙන්න මේ තැන්වල. සමහරවිට ඔයාලටත් පුළුවන් ඕන නම් ඔයාලගේ ඔඩියන්ස් එක ග්‍රැබ් කරගන්න වෙන මේ වගේ කමියුනිටි පේජ් එකක් හදන්න right. නැත්නම් ගෲප් එකක් හදන්න right. ඒතර එහෙම දේවල් කරන්න පුළුවන් ඔයාලා බිස්නස් එකක් කරගෙන යද්දි right. ඒතර මේ වගේ පේජ් එක ක්‍රියේටිව් වෙන්න ඕන. මේකේ මේ වගේ පේජ් එකට ඇවිල්ලා ඔයාගේ දාන නෝමල් ක්‍රියේටිව් ඇඩ් එකක් දාලා අපි මෙහෙමයි අපි මේ දේවල් කරනවා කියලා දාන එක නෙවෙයි right. දැන් මේකෙත් මේ බලන්න මේ මිස්ටර් කොත්තු කියන එක ගැන දාලා තියෙන එකක් right. මේ නිකන් දාලා තියෙන මේවත් මේ පේජ් එක හිතලා දාලා නෙවෙයි. දැන් මේ පේජ් එකෙන් සල්ලි අරගෙන දාලා තියෙනවා right. ඒතකොට මේවා ගැන කට්ටිය කතා කරනවා කට්ටියට මතක් වෙනවා අවසානයේ මැසේජ් આવති මේ වගේ ක්‍රියේටිව් දේවල් කරන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි තව ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා යූස් කරගෙන සමහරවිට ඔය රෙස්ටොරන්ට් වගේ නම් සමහරවිට දැකලා තියෙනවා. කට්ටිය ඇවිල්ලා මම මෙතනින් කෑවා මෙහෙමයි කියලා රීච් තියෙන ප්‍රසිද්ධ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලා කියනවා. ඔයාලා කමියුනිටි පේජස් වල මේක ගැන රෙකමෙන්ඩේෂන්ස් දානවා. ඉතින් ඒවත් ඔයාලා හිතන්න. හැබැයි වැදගත්ම දේ ඒකට ගැලපෙන ස්ටයිල් එකට ඒක යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පේජ් එකට සල්ලි දාලා ඔයාලගේ නිකන් නෝමල් දාන ඇඩ් එකක් විදියට දාලා හරියන්නේ නැහැ. මොකද එහෙම දැම්මට පස්සේ
ඒකේ ස්ටයිල් එකට දැම්මට පස්සේ ඒක යන්නේ ඇඩ් එකක් වශයෙන් නෙවෙයි. මේක පුළුවන් තරම් ඇඩ් එකක් නෙවන විදියට. මේක නිකන් රෙකමෙන්ඩේෂන් එකක්, මේක නිකන් ඒ වගේ එකකින් හොඳයි කියලා දෙයක් අගය කිරීමක්, මොකක් හරි කන්වර්සේෂන් එකක් ස්ටාර්ට් කිරීමක් තමයි එවැයින් වෙන්න ඕන. එතකොට ඉබේම ඔයාලට හිතා ගන්න බැරි වෙන්න, හිතා ගන්න බැරි ලෙවල් එකකට සේල්ස් ගෙන්න ගන්න පුළුවන්. මේ ටික හරියට මේ කියන කමියුනිටි පේජස් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඔයාලට හරියට තෝරගන්න. කාට හරි ඒ සම්බන්ධවත් මොනවාරි අයිඩියාස් ඕනනම් මට කතා කරන්න, මට පර්සනලි අහන්න. මගේ තියෙන එක්ස්පීරියන්ස් එක මම කියන්න මෙන්න මේ විදිහට කරන්න. right? මේකත් ඒ වගේ සාම්පල් එකක්. මේක මේ කෝටබිල්ස් කෙනෙක් කියන්නේ. ඉතින් මේක ගැනත් අර වගේ විස්තරයක් දාලා මෙහෙම පේජ් එකේ කිපු කන්ටෙන්ට් එකක් right. ඉතින් මේ වගේ දේවල් ටිකක් තියෙනවා අපිට. මම ඕනනම් අද කන්ටෙන්ට් කියන ගැන මම ඉස්සරහට කතා කරන කන්ටෙන්ට් සම්බන්ධ වීඩියෝස් දේවල් ටිකක් තියෙනවා. මේ වගේ දේවල් ටිකක් තියෙනවා Facebook ඇතුලේ කන්ටෙන්ට් ක්‍රියේට් කරද්දි කරන්න පුළුවන්. මොකද ජස්ට් Facebook එක ඇතුලේ මේ ඇඩ් එකක් දාලා බූස්ට් කරන එකට වඩා කන්ටෙන්ට් හදද්දි ප්ලෑනින්, මාකටිං කන්සෙප්ට්, සයිකොලොජිකල් කන්සෙප්ට් ගොඩක් දේවල් මම කතා කරනවා. ඉතින් ඒ ටික තමයි අද දවසේ මම කතා කරන්න ප්ලෑන් කරගෙන ආවේ. ඉතින් මොනවා හරි කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් සහ මොනවද කතා වෙන්න ඕනේ කියලා දෙයක් තියෙනවා නම් සාවාගන් ප්‍රශ්න තියෙනවා. දැන් අද කරපු දේවල් ගැන හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඔයාලට chance එක දෙන්න unmute කරන්න. unmute කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් chat එකේ දාන්න. ලබන සතිය අපේ ක්ලාස් එක අපේ ඊළඟ සෙෂන් එකේ ලබන සතිය සෙන්සුරාදා. ඒකට එදාට මුල ඉඳන්ම ඔයාලට unmute කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි විශේෂ දෙයක් තියෙනවා මම ඒක මතක් කරනවා. ලබන සතිය වෙද්දී මේ සෙෂන් එක දැන් අද ඇත්තටම කවුද ජොයින් වුනේ කියන දේ අපි බැලුවේ නෑ ආයතනයෙන්. ඕන කෙනෙක්ට ජොයින් වෙන්න chance එක තිබ්බා. ලබන සතියේ ඉඳන් ඔයාලා ජොයින් වෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ නමින් ඔයාලා රීනේම් කරගෙන ජොයින් වෙන්න ඕන. වෙන නම් වලින් එන්න බෑ. රයිට්. එහෙම ආවොත් සමහරලාට ඔයා ජොයින් වෙලා ඉඳියොත් වෙන නමකින් සමහරලාට සෙෂන් එක මැදදී රිමූව් වෙන්න පුළුවන්. මොකද අපි බලනවා මොකද මේක අපි ඇත්තටම මම දන්න මේ කෝස් එකේ මේ කලින් ගොඩක් කට්ටිය ඉගෙනගෙන තියෙනවා. හැමෝම මේකින් වැලියු එකක් ගත්තා. මේකින් ප්‍රයෝජනක් දෙනවා ඇත්තටම. මගේ පැත්තෙන් ගොඩක් මහන්සි වෙනවා. කෙනෙක් ප්‍රශ්නයක් අහුවත් සමහරට ඔයාලා පරණ කට්ටිය වුණත් අහන්න මට සමහරවිට මම වෙනම සෙෂන්ස් දාලා පවා කට්ටියට දේවල් කියලා දෙනවා. ඉතින් මම මගේ පැත්තෙන් මම උපරිමයක් කරනවා. ඒ නිසා ඔයාලටම තෑන්ක්ස්. ඔයාලා සල්ලි දීලා කෝස් එක මාව විශ්වාස කරලා ආපු එක ගැන. ඉතින් ඒ විශ්වාසය තියෙනවා. ඉතින් ඒ නිසා ක්ලාස් එකට එද්දී ඔයාලා නමින් එන්න ඕනේ. ඉතින් දැන් අද කරපු දේවල් ගැන සහ නැත්තම් කෝස් එකේදී ඉස්සරහට මොනවා හරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න chat එකේ. එහෙම නැත්තම් ඔයාලට අන්මියුට් කරලා අහන්න පුළුවන්. මං හිතන්නේ අද මම කියපු දේවල් තේරෙන්නේ නැති. මං ඇත්තටම බ්‍රීෆ් එකක් දුන්නේ ඔයාලට. ඔව් ඔක්තෝබර් 4 ඔය ඊළඟ සෙෂන් එක තියෙන්නේ yes ඔක්තෝබර් 4 සෙන්සුරාදා තමයි ඊළඟ සෙෂන් එක තියෙන්නේ. ඒ අතර මෙහෙමයි. දැන් මං ගෲප් එකට දැන් අද රෙකෝඩින් ගත්ත මගේ නම්බර් එක දානවා. විශේෂයෙන්ම ඔයාලා ඒ chance එක ගන්න. මොකද මම personally consult කරනවා ගොඩක් තැන්වල. ඉතින් ඒක personal consultation වලට මම ලොකු ගාණක් charge කරනවා. එහෙම නෙවෙයි. ක්ලාස් එකට ආපු ඕන කෙනෙක්ට මේක ඇත්තටම මම මේ sessions කරන්න ඇත්තටම මම ආසයි. මොකද මගෙන් ඉගෙනගෙන business කරලා දැනකට ආපු ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් තාමත් එයාලා මට thanks කරනවා. ඉතින් මම ආසයි කට්ටිය මගෙන් අහගන්න, මගේ තියෙන knowledge එක ගන්න. ඉතින් මොනවා හරි තියෙනවා නම් අහන්න මට personally message එකක් දැම්මට පස්සේ මම ඒ support එක දෙනවා. ඉතින් මම අර කිව්වාගේ මුලින්ම කිව්වාගේ මොනවා හරි right right මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් කට්ටියට දැන් අවස්ථාවේ තියෙනවා ඉක්මනට course එකේ sessions ටික cover කරගන්න. එයාලට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මගේ මේ සෙෂන් දැන් අද තිබ්බට පස්සේ ඊළඟ සෙෂන් එක තියෙන ලබන සතියේ සෙන්සුරාදා ඊට පස්සේ ලබන සතියේ ඒ සතියේම ඉරිදා තියෙනවා. එහෙම යන්නේ. කෙනෙක්ට ඕනනම් මගේ ලාස්ට් බැච් එකට අදාළව රෙකෝඩින්ග්ස් ටික ගන්න පුළුවන්. කලින් බැච් එකේ රෙකෝඩින්ග්ස් ටික ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මට ටෙක්ස්ට් එකක් දාන්න මගේ නම්බර් එකට. ආයතනයේ නම්බර් එකට ඊමේල් ඇඩ්‍රස් එක ටෙක්ස්ට් එකක් දැම්මට පස්සේ ප්‍රීවියස් බැච් එකේ රෙකෝඩින්ග්ස් ටික එකපාරට ඔයාලට ගන්න පුළුවන්.
ඒකත් බලාගෙන යන ගමන් ලයිව් ක්ලාසස් වලටත් එන්න පුළුවන් right ඒක ප්‍රශ්න නෑ ඔයාලට තම මාස දෙකකින් තියෙන බැච් එකකට වුණත් ඔයාලට ඕන වෙලාවක එන්න පුළුවන් එහෙම ඉෂුව එකක් නෑ ඔයාලට අවශ්‍යතාවය දැනුම ගන්නකම් ඔයාලා පේමන්ට් එක කරාට පස්සේ ඕන වෙලාවක ඕන ක්ලාස් එකකට එන්න පුළුවන් දැනට කෙනෙක් ඉක්මනට මට මේ දේවල් ටික ඉස්සරහට තියෙන දේවල් ටිකත් අහගන්න අවශ්‍ය නම් ඕන කෙනෙක්ට මැසේජ් එකක් දාලා ක්ලාස් බැච් එකේ රෙකෝඩින්ග්ස් ටික ගන්න පුළුවන් ඒක මම මොනවාට ප්‍රශ්න තියෙනවා ලයිව් ක්ලාස් එකට ඇවිල්ලා අහගන්න පුළුවන් right FB ප්‍රශ්නයක් අහලා තියෙනවා FB ප්‍රොෆයිල් account එකක් හදලා page එකක් හදන්න Facebook නෑ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ads managers වලින් ads run කරන්න time duration එකක් තියෙනවද කියලා. එහෙම time duration එකක් නෑ අපිට ඒ කියන්නේ Facebook page එකක් හදලා ඊට පස්සේ කෙලින්ම ad account එකක් හදලා ads run කරන්න පුළුවන්. මට ඒ ප්‍රශ්න මට තේරුණේ එහෙම issue එකක් නෑ time duration එකක් නෑ. හැබැයි අර අපේ තියෙනවා කියන්නේ අපි යස් කරන ප්‍රොෆයිල්ස් ටිකක් පරණ වෙන තරමට අපි Facebook එකේ සමහරවිට ඇඩ්ස් රන් කරලා තියෙන අය සමහරවිට දන්නේ නැති ඉෂුස් එනවා. ඒ කියන්නේ සමහරවිට ඇඩ් account restrict කරනවා ප්‍රශ්න එනවා. හැබැයි ටිකක් පරණ accounts පරණ මං කියන්නේ Facebook profiles වලින් ඇඩ්ස් රන් කරන්න ආවට පස්සේ ඉෂුස් වෙන තියෙන ඉඩකට ගොඩක් අඩුයි. right Facebook page එකක් open කරගන්නේ කොහොමද කියන දේ ඔබ කතා කරනවා අපි ඊළඟ session එකකදී page එකක් හදන තැන ඉඳන් කතා කරනවා කොහොමද page එකක් හදන්නේ කියන දේ මම ෂෙයා කරලා කතා කරන ස්ක්‍රීන් ෂෙයා කරලා ඊට පස්සේ රයිට් කට්ටියට රෙකෝඩින් ගන්න ඕන නම් ඔයාලා WhatsApp group එකට ඇඩ් වෙලා ඉන්න මම ඒකේ ඔයාලා සමහරට පේමන්ට් කරලා රිසිප්ට් කරපු නම්බර් එකට උනත් ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න එතකොට කලින් බැච් එක රෙකෝඩින් ටික ගන්න පුළුවන් රයිට් මම කට්ටියට මියුට් කරන්න ඔප්ෂන් එක රයිට් ප්‍රශ්නයක් අහලා තියෙනවා ෆෝන් එකෙන් කරන්න පුළුවන් මෙහෙමයි දැන් මම ඇත්තටම ක්ලාස් එකේ අවසාන වෙද්දී වෙනම මොබයිල් එකෙන් ඇඩ්ස් රන් කරන දේවල් සහ මොබයිල් එකෙන් කරන විදිහ කතා කරනවා. ඒතකොට හැමෝගම ලැප්ටොප්ස් නැහැ. මොබයිල් එකෙන් කරන විදිහ ගැන මම කතා කරනවා. එතකොට ලැප් එකක් නැති කෙනෙක්ට උනත් මේව කරන්න පුළුවන්. තමන්ගේ ඇඩ්ස් රන් කරන බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි Facebook එකෙන් සමහර ටූල්ස් සමහර ඔප්ෂන්ස් මොබයිල්ස් වලට දීලා නැහැ. ඉතින් මම ගොඩක් දේවල් ඒ කියන්නේ ලැප්ටොප් එකට අදාළව ෂෙයා කරලා පෙන්නනවා. ඊට අමතරව මොබයිල් එකත් ෂෙයා කරනවා. ඉතින් මොබයිල් එකක් නැති කෙනෙක්ට ඉතින් කරන්න දෙයක් සෝරි ඩෙස්ක්ටොප් එකක් කියන්නේ ලැප්ටොප් එකක් නැති අයට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ක්ලාස් එකේදී ඒ නැති අයටත් ගැලපෙන විදියට දේවල් ටික කතා කරනවා මගේ පැත්තෙන් right ඕනනම් කට්ටිය ප්‍රශ්න තියෙනවා නම් දැන් අද කරපු සෙෂන් එක ගැන හරි අහගන්න අන්මියුට් කරලා අහන්න පුළුවන් right මෙහෙමයි දැන් කට්ටියට මෙහෙම දැන් කට්ටිය දැන් chat එකේ සමහරව දාලා තියෙනවා තමන්ගේ මෙන්න මෙහෙමයි sales අඩු වෙලා එක එක දේවල් right ඒතර එකක් තමා දැන් ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් මං ඉස්සරහට වෙනම ඔයාලගේ ගෲප් එකේ ෂෙයා කරනවා වෙන ගෲප් එකක් දැන් ඔයාලා දැන්ට ඇඩ් වෙලා ඉන්න ගෲප් එකේ පේමන්ට් කරපු අය ඉන්න ගෲප් එකේ මේන්ලි ඇඩ්මින්ස්ලාට විතරයි මෙසේජ් දාන්න පුළුවන් ඔයාලට මෙසේජ් දාන්න බෑ හැබැයි මම වෙනම ගෲප් එකක් ඔයාලට ලින්ක් එකක් ෂෙයා කරනවා ඒකේ ඇත්තටම මං කියන්නේ දැන් මං ඉස්සරහට ඇද්දි ඔයාලට මේව කරනවා ඒ ගෲප් එක හදලා මං ඔයාලට ෂෙයා කරලා අවශ්‍යයට ඇඩ් වෙන්න පුළුවන් ඒකේ මම පොඩි චැලෙන්ජ් එකකුත් දෙනවා ඒකේ මං කියන්නේ ඔයාලා දකින ඇඩ්ස් දැන් ඔයාලා Facebook මාකටිං ඉගෙන ගන්න ආවට පස්සේ ඔයාලා විශේෂයෙන්ම Facebook එකේ අනිත් අය දාන ඇඩ්ස් දැකලා ඒවා ඇනලයිස් කරන්න පටන් ගන්නවා මෙයා මේ ඇඩ් එක සක්සස්ෆුල් මෙයා මොකක්ද මේ කරලා තියෙන්නේ මෙයාට සේල්ස් එනවද කියලා ඒ වගේ
ඔයාලා ඇනලයිස් කරන්න පටන් ගන්න. ඒතර මම ඒක හරියට විස්තර දෙනවා. ඒ ගෲප් එකක් හදනවා. ඒකට ඇඩ් වෙලා ඔයාලා දකින්න ඇඩ්ස් ගැන ඔයාලගේ රිවිව්ස් ඔයාලගේ අයිඩියාස් ඒ ගෲප් එකේ ෂෙයා කරන්න පුළුවන්. එහෙම වැඩක් මම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් කට්ටියට සමහරලාට ඇඩ්ස් රන් කරන්න සේල්ස් නෑ, රිසල්ට්ස් නෑ. දැන් ඉස්සර තිබ්බ දැන් නෑ. රයිට්. එතකොට ඒ වගේ කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔයාලට කරන්න පුළුවන් දේ තමයි මගේ පර්සනල් නම්බර් එක තුර මට ඒකට ඔයාගේ පේජ් ලින්ක් එක හැමෝම දැන් පේජ් ඔල්රෙඩි තියෙනවා නම් මට පේජ් ලින්ක් එක ඔයාලා මට WhatsApp කරන්න. එතකොට මම ඒක go through කරලා මොකද එක එක අයගේ මම දැන් අදත් ඔයාලා අදහස් ටිකක් දුන්නානේ. සමහරවිට කන්ටෙන්ට් එක අවුල් වෙන්න පුළුවන්. කන්ටෙන්ට් එක ඉම්ප්‍රූව් වෙන්න අවශ්‍ය වෙන්න පුළුවන්. සමහරට ඔයා ඇඩ්ස් ගහන විදිහේ ඉෂුව එකක් තියෙන්න පුළුවන්. රයිට්. ඔයාගේ ප්‍රොසෙස් එකේ අවුලක් තියෙන්න පුළුවන්. ඒතකොට ඒක එකින් එකට වෙන වෙනම බලලා තමා මට කියන්න පුළුවන් මෙන්න මේක ඉම්ප්‍රූව් වෙන්න ඕන කියලා. හැබැයි මේ සෙෂන්ස් මම මේ කියන දේවල් ටික තමන්ගේ බිස්නස් එකට ටිකෙන් ටික ගලපගත්තා නම් මම ඇඩ්ස් කියන අවසානයේ වෙද්දි කන්ටෙන්ට් එක මම කියන විදිහට ඔයාලා හදාගන්න එක මම කියන විදිහට ප්ලෑන් කරන එක ඇඩ්ස් රන් කරද්දි මම කියන ස්ටයිල් එකට ඇඩ්ස් රන් කරන්න ගන්න එක මේ දේවල් වලින් ටිකෙන් ටික ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික සෝට් අවුට් වෙනවා. ඉතින් ඊට කලින් මොනවා හරි අහගන්න අවශ්‍ය නම් මට අර විදිහට පර්සනලි මැසේජ් එක දාලා අහගන්න පුළුවන්. රයිට්. මට මේ කට්ටිය දාලා තියෙන මැසේජ් මම බලන්නේ මොන හරි පර්සනල් තියෙන ප්‍රශ්න ඇත්තටම මට දාන්න මම ක්ලාස් එකේදීත් හැම එකක්ම කතා කරන්නේ නැහැ පර්සනල් තියෙන ප්‍රශ්න. ඒකට මම බලලා විශේෂ හැමෝටම අදාළ වෙන දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ක්ලාස් එකේදී කතා කරනවා. ඉතින් සමහර දේවල් තියෙනවා මම බලන්න ඕන ඇයි මේ ඉෂුව එක වෙලා තියෙන්නේ කියලා. රයිට්. රයිට්. මගේ නම්බර් එක මං හිතන්නේ තියෙනවා හැමෝම ගාව. මම නැත්තම් ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම්. රයිට්. ඉතින් මොනවා හරි වෙන අද කරපු සෙෂන් එක සහ ඔයාලට ස්පෙෂලි මොනවා හරි ඒ කියන්නේ මැසේජ් කරනවා නම් කන්ටැක්ට්. හරි මම නම්බර් එක chat එකේ දාන්නම්. මම ගෲප් එකේ ඉන්න ඇඩ්මින් කෙනෙක් වශයෙන් මම ඔයාලට දාන්නම්. මගේ පර්සනල් නම්බර් එක කෙලින්ම දෙනවා ප්‍රශ්න නැහැ. මගේ පර්සනල් නම්බර් chat එකේ දැම්මා. ඒක ඔයාලට ගෲප් එකේ තියෙනවා. එහෙම අහගන්න පුළුවන්. මොනවා හරි දෙයක් තියෙනවා නම් මොකද විශේෂයෙන්ම ඔයාලා තේරුම් ගන්න දේ තමයි මේ ක්ලාස් එකේ එක එක ලෙවල්ස් වල කට්ටිය ඉන්නවා. සමහරු සමහරට බේසික් අයිඩියා එක තියෙන සමහරු ඇත්තටම ටිකක් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් මම ක්ලාස් එකේ කොමන් දේවල් කතා කරනවා. ඉතින් ඒ ටිකට සමහරලාට හිතනවා නම් මම සමහර පොයින්ට් එකක් ගැන කතා කරද්දී ඒක ගැන මම තව ටිකක් ඇඩ්වාන්ස් කතා දැනගන්න අවශ්‍යයි කියලා. මොකද අපි සෙෂන්ස් 6යි තියෙන්නේ. මේ ටික ගැන මට තව වැඩි විස්තර දැනගන්න අවශ්‍ය කියලා හිතනවා නම් මට මගෙන් අහන්න මට කෝල් එකක් ගන්න මම කියනවා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම කරන්න කියලා. ඉතින් මම ආසයි ඇත්තටම කට්ටිය තමන් මම මෙන්න මේ දේ විදිහට ඉම්ප්‍රූව් වුණා කියලා මුලදී මම මේ ලෙවල් එකේ තිබ්බේ කෝස් එක කරාට පස්සේ දැන් මේ ලෙවල් එකේ ඉන්නේ කියලා අහන්න මම ආසයි. ඉතින් රයිට් මොකද මේකේ මම අර කිව්ව විදිහට දැන් මේකේ Facebook ඇතුලේ මම කතා කරන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ට කොහොමද කරන්නේ කියලා. ඉතින් කෙනෙක්ට බිස්නස් එකක් දැන් අලුතෙන් එතන ඉන්න පුළුවන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා. ඒකට මම අර කිව්ව විදිහට මුලින් කිව්වා වගේ අයිඩියා එකක් නැහැ. මම මොකක්ද කරන්නේ මොකක්ද විකුණන ප්‍රොඩක්ට් එක රයිට්. ඒ ටික මම දැන් ඉස්සරහට හිමීට පිළිවෙලට කතා කරගෙන යනවා. අර ස්ට්‍රැටජි එක හදන තැන ඉඳන් ඊට පස්සේ පේජ් එක හදන තැන ඉඳන් ඇඩ්ස් කවුන්ට් කරන සහ ඇඩ්ස් රන් කරන දේවල් ටික මම පිළිවෙලට යනවා. අද කර ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉතින් මොනවා හරි මම අර කිව්ව විදිහට මේ ඉෂුස් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් මැසේජ් එකක් දාලා අහගන්න. ඒක තමයි වෙන්නේ මොකද මේ සෙෂන් එකේදීත් ඔයාලට මම කිව්වා දැන් වුණත් කෙනෙක්ට අන්මියුට් කරලා අහන්න පුළුවන් ඒ chance එක තියෙනවා. ඉතින් කරගෙන යද්දිත් මම ලයිව් සෙෂන් එක කරගෙන යද්දි මේ පාර්ට් එක ආයෙ එක්ස්ප්ලেইন කරන්න ඕන නම් මට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මම හිතනවා දැන් අද දවසෙත් මම ඔයාලට දේවල් ටිකක් දුන්න වැලියු එකක්. මොකද මේ පොයින්ට්ස් ටික ඇප්ලයි කරලා බලන්න. තමන්ට ඇප්ලයි කරන එක ගැන ඉෂුව එකක් තියෙනවා නම් ඒත් මගෙන් අහගන්න පුළුවන්. රයිට්. මං හිතනවා තේරෙන්නේ නැති කියලා අද කරපු සෙෂන් එක.
right. Right. Okay. හරි. PayPal ගැන කියලා දෙන්න නැද්ද කියලා අහලා තියෙනවා. PayPal ගැන මෙහෙම කාට හරි ඒ වගේ දැන් ඇත්තටම PayPal කියන දේ ඇත්තටම ඒක වෙනම payment method එකක්. PayPal ගැන අහගන්න අවශ්‍ය නම් මට දාන්න personal message එකක්. මම කියලා දෙන්නම් PayPal ගැන අහගන්න දෙයක් තියෙනවා නම්. මොකද දැන් මේකෙන් ඇත්තටම දැන් මම අර කිව්වා වගේ දැන් බිස්නස් එකක් කරනවා කිව්වට පස්සේ අපි මම අර කිව්වා වගේ Facebook එකේ තව දෙයක් තියෙනවා මොනටයිසේෂන්. ඒ කියන්නේ Facebook එකේ අපි content දාලා ඒ content වලින් අපිට earn කරන්න පුළුවන්. right? ඒ earn කරන එක කියන්නේ ඒක වෙනම කතාවක්. දැන් හැබැයි මම ක්ලාස් එකේ අර content හදද්දි මම මේ දේවල් ටිකක් කතා කරනවා. ඒතර ඒ concept ටිකම තනින් මම මේ හදන්න කියන content සම්බන්ධ දේ ඉගෙන ගත්තට පස්සේ එතනින් එහාට තව පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට අර earn කරන part එකත් ඔයාලට එහෙම දෙයක් කරනවා නම් තමන්ට apply කරගන්න පුළුවන්. එතකොට එහෙම earn කරන එක ගැන කාට හරි අහගන්න අවශ්‍ය නම් මම live classes වල ඒක කතා කරන්නේ නැහැ. මට guidance එක දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ දේවල් කරන්න. right? හරි. හරි. ඉතින් එහෙම වුණොත් දැන් අද සෙෂන් එකට සම්බන්ධ වුණාට ස්තුතියි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා, issues තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න ඒ කිව් විදියට මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් අපරිම සපෝට් එක දෙනවා. ඉතින් සෙෂන් එකේ මම කැමති ඉස්සරහට තියෙන හැම සෙෂන් එකම ඔයාලා ලයිව් සම්බන්ධ වෙනවට. ඒත් ලයිව් ආවට පස්සේ තමයි මේ දේවල් තේරෙන්නේ. ඉතින් රෙකෝඩින්ග්ස් බලනවට වඩා ලයිව් සම්බන්ධ වුණාට පස්සේ ඒ වෙලාවේ තේරෙන්නේ නැත්නම් මගෙන් අහගන්න පුළුවන්. right. ඉතින් ඒ වුණත් අද සෙෂන් එක අපි එන් කරනවා. මම හිතනවා ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මම කිව්ව මෙසේජ් එකක් දාන්න. ඉතින් එහෙම වුණොත් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේ සෙන්ස්රාදා රාත්‍රී 8ට ආයි හම්බ වෙමු.